මේ වීඩියෝ එක විශේෂයෙන්ම කරන්නේ අපේ තියරි ක්ලාස් එකට අලුතෙන් ජොයින් වෙන ළමයින්ට. ඒතරවා පළවෙනි දවසේ ඉඳන් ක්ලාස් එකේ හිටියේ නැත්නම් ඒ කියන්නේ ඔයාගේ මේ මුල් දේවල් වල නෝට් එකක් ඔයා ළඟ නැහැ. නෝට් එක ඉන්කම්ප්ලීට්. ඒ වගේම ඔයා මේ මොනවද කරේ කියන එක ගැන ලොකු අවබෝධයක් නැහැ. එහෙමනම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න ඕන. ඒ කියන්නේ ඔයා ඊළඟ දවසේ ක්ලාස් එකේදී අනිවාර්යෙන්ම නෝට් එක කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ. එතකොට ඔයාට පුළුවන් පළවෙනි දවසේ ඉඳන් ෆිසිකලි හිටපු ළමයින්ගේ ගානටම ඒ ස්පීඩ් එකට වැඩ ටික කරගෙන යන්න. එතකොට මේ වීඩියෝ එක ඇතුළතදී ගෝල් එක තමයි පුළුවන් තරම් පොඩි වෙලාවක් ඇතුළත මේ තියෙන හැමදේම ඩිස්කස් කරලා ඉවර කරන එක. එතකොට ඔයාට නෝට් එක කම්ප්ලීට් කරගෙන එතනින් එහාට ෆිසිකල් ක්ලාස් එකේ අපි ගොඩක් වෙලාවට ඒ කියන්නේ ගොඩක් දේවල් ලොකුවටම එක්ස්ප්ලেইন කරලා කරනවා. ඔයාට පුළුවන් ඒතොර ඒකත් එක්ක ඉස්සරහට අර ඇඩ්වාන්ස් දේවල් ටික අල්ල ගන්න පුළුවන් මේ ඉන්ට්‍රොඩක්ෂන් එක හරියට දාගත්තොත්. එතකොට මේ ටයිප් කරලා තියෙන නෝට් එක ගත්තොත් ඔයාලා අනිවාර්යෙන්ම ෆිසිකල් ක්ලාස් එකට එක දවසක් කරේ ආපු ළමයින්නේ. ඒ කියන්නේ මේ ටියුට් එක ඔයාලට දීලා තියෙන්නේ. printed note එක ඔයාලගේ අතේ දැන් තියෙනවා අනිවාර්යෙන්. එහෙනම් ඔයාලට තියෙන්නේ මේ වීඩියෝ එක බල බල ඒ තියෙන දේවල් ඒ අදාළ තැන්වල ලියාගෙන කම්ප්ලීට් කරගෙන යන්න. එහෙමනම් අපි දැන් තියරි එක පටන් ගමු. එතකොට අපේ සබ්ජෙක්ට් එක ඇතුලේ units තියෙනවානේ. there are 11 units. එතකොට අපිට තියෙනවා units 11ක් තියෙනවා. ෆස්ට් යුනිට් එක තමයි මෙෂර්මන්ට්ස් කියලා කියන්නේ. ඒ මෙෂර්මන්ට්ස් කියන යුනිට් එක ඇතුලේ සබ් ටොපික් එකක් තමයි යුනිට්ස් කියලා කියන්නේ. මෙතන යුනිට්ස් කියලා කියන්නේ වෙන කතන්දරයක්. මෙතන මේ 11 යුනිට්ස් කියලා කියන්නේ ෆස්ට් යුනිට් සෙකන්ඩ් යුනිට් ඒ විදියට. හරිද? ඒතර අපි දැන් බලමු මොකද්ද මේ මෙතන මේ ඩිස්කස් කරන්න කියලා. දැන් කවුරු හරි ඇවිල්ලා හවොත් ෆිසික්ස් කියන්නේ මොකක්ද කියලා ෆිසික්ස් කියලා කියන්නේ ඒක branch of science that is based on fundamental laws, theories, experimental results. දැන් ඔයාලා O level කාලේ වුණත් ඕන තරම් ඒ laws එහෙම කරලා තියෙනවානේ, ඉගෙනගෙන තියෙනවා. theories එහෙම ඉගෙනගෙන තියෙනවා. එතකොට ඔයාලා experiments එහෙම මොනවා හරි කරලා තියෙනවා. experiments record කරලා තියෙනවා. එතකොට මේ වගේ දේවල් කරගෙන යද්දී අපිට මේ මෙන්න මේක තමයි වැදගත් දේ. physical quantities කියලා දෙයක්. Physical quantities are used to describe different qualities in various systems when introducing these laws and theories. දැන් මොකද්ද මේ physical quantities කියලා කියන්නේ? ඔයා අනිවාර්යයෙන්ම highlight එකක් අරගෙන මෙන්න මේ physical quantities කියන word එක විතරක් highlight කරන්න. highlight එකක් ඔයා use කරන්නේ නැත්නම් ඔයාට පුළුවන් පැන්සලෙන් මේ physical quantities කියන word එක underline කරන්න පෑනින් ඉරි ගහන්න එපා. පෑනින් ගහපුවම හරිම කැතයි මේ ටියුට් එකක්. මේ වගේ තැනක පෑනින් ඉරි ගැහුවොත් ඒකට කැත වෙනවා. කැතට පේන්නේ. ඒ හින්දා මේ ඔයාලා highlight එකක් ගන්නවා නම් හොඳයි. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් පැන්සලෙන් ඉරක් ගහගන්න. ඒ කියන්නේ මේ word එක තමයි ඔයාලට පුළුවන් වෙන්න ඕන ඉදිරියට වැඩ කරගෙන යද්දී මොනවාද physical quantity එකක් කියලා කියන්නේ. right මෙහෙමයි. දැන් physical quantity එකක් මොකක්ද කියලා හරිම ලේසි පොඩි දෙයක් තියෙන්නේ. එතකොට මෙන්න මේ දේ කියවපුවාම physical quantities are used to describe different qualities in various systems when introducing these laws and theories. ඒක කියවපුවාම ටිකක් අර ඔළුවට යන ගතිය අඩුයි වගේ නේද? ඒ හින්දා අපි දැන් පොඩ්ඩක් මේ පල්ලෙහා මේ examples එකෙන් බලමු. Before that there is something. These quantities known as physical quantities always have a what magnitude and in most cases they also have a unit කියලා තියෙනවා. ඒතර මේක වැදගත් දෙයක්. ඒතර always magnitude එකක් තියෙනවා and most cases ඒකට unit එකක් කියලා දෙයක් තියෙනවා. මේ බලන්නකො මේ example එක හරිම ලේසියි. හරිද? ලොකු දෙයක් නෑ. ඒතර මෙතන කියනවා mass of Newton is 60 kg. එතකොට මේ මොකද මේ නිකන් තියෙන sentence එකක්. mass of Newton is Newton කියලා කියන්නේ මොකක් හරි name එක ගැන දැන් මෙතන Newton නර වෙන මොනවා හරි වෙන්න පුළුවන්. mass of අනුෂ්ක මොකක් හරි එකක් වෙන්න පුළුවන්. හරි? කාගෙරේ නමක්. එතකොට ඔතන අපි ඩිස්කස් කරන්න ඕනේ මොකද්ද මෙතන මේ physical quantity එක. මොකද්ද ඒකේ magnitude එක and what is the unit ඒ වගේ. So physical quantity here is what? Mass of Newton. This mass is the physical quantity here. බලන්න වෙන මොනවද නේද? mass magnitude එක මොකද්ද? magnitude එක 60. and ඔතන unit එක මොකද්ද? unit එක ඔයාලට දැන් හිතෙනවා එතන unit එක kg කියලා. kg නෙමෙයි unit එක. මේ unit එක වෙන්න ඕනේ kilogram කියන එක වෙන්න ඕන. මොකද රීසන් එක kg කියලා කියන්නේ symbol එක. unit එකේ name එක kilogram. ඒතකොට දැන් ඔයා මෙතන unit එකනේ ලියන්නේ. ඒ හින්දා ඒක kilogram කියලා ලියන්න ඕනේ. right. ඊට පස්සේ අපි ඊළඟ example එකට යමු. එතකොට ඊළඟ example එකේ තියෙනවා distance between districts A and B is 20 kilometers. එහෙනම් මොකද්ද මෙතන තියෙන physical quantity එක? මෙන්න මේ distance කියන එක. ඕක තමයි physical quantity එක වෙන්නේ. එතකොට අපිට distance කියලා ලියන්න පුළුවන් physical quantity එකට. magnitude එකට අපිට ලියන්න පුළුවන් 20 කියලා. and unit එකට kilometers කියලා ලියන්න පුළුවන්. kilometer. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? ඊට පස්සේ තියෙනවා අපිට time taken to travel from district P to Q is 30 minutes කියලා.
හරි. එහෙනම් මොකද්ද මෙතන තියෙන ෆිසිකල් ක්වොන්ටිටි එක? ෆිසිකල් ක්වොන්ටිටි එක වෙන්න ඕනේ එහෙනම් ටයිම් එක නේද? වෙන මොනවද? ටයිම් එක. මැග්නිටියුඩ් එක කීයද? 30. එතකොට යුනිට් එක මොකද්ද? යුනිට් එක එහෙනම් මිනිට්ස් වෙන්න ඕනේ. දැන් බලන්න මොකද්ද මේ මෙතන මේ අපිට අර එක්සාම්පල් එක තේරුණාට අපිට මේ ෆිසිකල් ක්වොන්ටිටි කියන්නේ මොකක්ද කියලා ටිකක් අර ඒක හරියට ඩෙෆිනිෂන් එක ඔළුවට ගියේ නැතුව ඇති නේද? ෆිසිකල් ක්වොන්ටිටිස් are used to describe different qualities. දැන් ඒ ෆිසිකල් ක්වොන්ටිටිස් කියන එක මේක mass, distance, එහෙම නැත්නම් ඒ time ඒවා යූස් කරලා තියෙන්නේ අර මොකක් හරි දෙයක් එක්ස්ප්‍රෙස් කරන්න. එහෙම නැත්නම් ඩිස්ක්‍රයිබ් කරන්න. රයිට් අපිට දැන් මොන හරි දැන් තියරියක් ගන්නකො මොකක් හරි තියරියක් ගත්තොත් මේ තියරි එකේ තියෙන එක එක අලුත් වර්ඩ්ස් වගේ තියෙනවානේ. අන්න ඒව තමයි එතකොට මේ ෆිසිකල් ක්වොන්ටිටිස් කියලා කියන්නේ. ෆිසික්ස් මේ ෆීල්ඩ් එකේ මේ බ්‍රාන්ච් එකේ මේ සයන්ස් එකේ එන දේවල්. ඒ ඕන තරම් දේවල් තියෙනවා. අපිට පල්ලෙහා ගොඩක් කියන්නේ තනිකර කරන්නේම මේ ෆිසිකල් ක්වොන්ටිටිස් ගැන තමයි. ඒතර එක්සැම්පල්ස් වලට hundreds of examples බලා ගන්න පුළුවන්. රයිට්. එතර මේ මෙතනදී ඔයාලට පොඩි අයිඩියා ගන්න බලමු මොකක්ද ෆිසිකල් ක්වොන්ටිටි එකක් කියන්නේ කියලා. එතර ඊළඟට අපි යනවා එතනින් එහාට ඊළඟ සබ් ටොපික් එක යුනිට් සිස්ටම්ස් කියන එක. එතකොට මේ වීඩියෝ එකේ ගෝල් එක මොකද්ද? මේ වීඩියෝ එකේ ගෝල් එක තමයි පොඩි වෙලාවක් ඇතුළත පුළුවන් තරම් මේ තියරි එක ඔළුවට දාගන්න එක. මොකද නැත්තම් එහෙම අර වීඩියෝස් බලද්දි නිකන් දවස් ගණන් වීඩියෝස් ඒ කියන්නේ පැය බලන්න ක්ලාස් දෙකක් මේ වෙද්දි ක්ලාස් දෙකක් කරා කියලා කියන්නේ. එතකොට එතන සෑහෙන වෙලාවක් ඇත්තටම ක්ලාස් වලට දාලා තිනවා. එතකොට ආදන් නෙක්ස්ට් වීක් එක වෙද්දි ඔයාට මේ වීඩියෝස් දෙකක් ෆුල් වීඩියෝස් දෙකක් බලන්න ගියොත් මේක ඉවර කරගන්න අමාරුයි. ඒ හින්දා තමයි පුළුවන් තරම් ඉක්මනට මේක මේ කැච් අප් කරගන්න මේ විදියට කරන්න හිතුවේ. ඒ අර අපිට ෆිසිකල් ක්ලාස් එකේ ඔරිජිනල් වීඩියෝ එකක් තියෙනවා. ඒක බලන්න පුළුවන්. රයිට්. යුනිට් සිස්ටම්ස් කියන මේ අලුත් තියරි එක ගත්තට පස්සේ මෙතනදී මෙහෙම සිද්ධියක්. දැන් හිතන්න කවුරු හරි වගෙන් ඇවිල්ලා වාගෙන් අහනවා ඔයාගේ බර කීයද කියලා. දැන් වාගෙන් බර කීයද කියලා අහද්දි ඔයා මොකද්ද කියන්නේ? ඔයා නෝමලි කියන්නේ අපේ බර ඔයා කියනවා 60යි කියලා. 60. වෙන කවුරු හරි කාගෙන් හරි આવොත් එයා කිය සමහරට 55 කිය. එහෙම නැත්නම් 70. එහෙම නැත්නම් ඒ බර ටිකක් වැඩි වගේ කෙනෙක් වගේ නේ 60, 70, 80 ඒ වගේ 90 වුණත් එහෙම වෙන්න පුළුවන්. එතකොට දැන් මේ 60 කියලා කියද්දී වා එතන යුනිට් එකක් කිව්වේ නෑනේ. ඔය යුනිට් එකක් කිව්වේ නෑ. හැබැයි ඔය අහන එක්කෙනාට යුනිට් එක තේරෙනව නේද? අහන එක්කෙනා දැන් මං ඔයගෙන් ගිහලා ඔයාගේ weight එක කීයද? ඔයාගේ mass එක එහෙම කීයද කියලා බර කීයද කියලා අපි සිංහලෙන් අහද්දී ඔයා කියනවා 60යි කියලා. එතකොට මං දන්නවා එහෙනම් හරි 60 කිලෝග්‍රෑම් කියලා දන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි දැන් කේස් එක තමයි ඔයා දැන් ගිහිල්ලා එතකොට මේ තියෙන 60 කිලෝග්‍රෑම් ඔයා දැන් ගිහිල්ලා මොන හරි ෆොරේන කෙනෙක්ගෙන් වගේ ඇහුවොත් එහෙම පාරේ අපි හිතමු කවුරු හරි යනවා ඔයා ගිහලා අහනවා එයාගෙන් ඔයාගේ බර කීයද ඉංග්‍රීසි වලින් අහන්න ඕනේ. එහෙම ඇහුවට පස්සේ එයා කියනවා එයා වෙන වැලියු එකක් කියනවා. එයා සාමාන්‍යයෙන් අපි හිතමු එයා කියනවා 150 කියලා කියනවා. එහෙම නැත්නම් 200 ඒ වගේම ටිකක් අර ලොකු දෙයක් කියනවා. දැන් ඒතර මේක දිහා බලපුවාම අපිට දැන් අවුලක් එනවා කිලෝ 150ක් වෙන්න පුළුවන්. කිලෝ 200ක් වෙන්න පුළුවන්. ඒ වගේ පොඩක් අර දැන් මෙතන පොඩ්ඩක් මොකද අවුලක් තියෙනවා. හරිද? මොකක්ද ඒතර කේස් එක? මෙහෙමයි. කේස් එක තමයි ගොඩක් වෙලාවට වෙන රටවල් එහෙම ගත්තොත් එහෙම අපි එයාලා යූස් කරන්නේ මේ කිලෝග්‍රෑම් නෙමෙයි යූස් කරන්නේ යුනිට් එකට. එයාලා යූස් කරන්නේ වෙන යුනිට් එකක්. ඒ කියන්නේ මෙන්න මේ 150 කියලා කියන්නේ probably ඒ යුනිට් එක ඇවිල්ලා pounds කියන යුනිට් එක. 150 pounds කියන යුනිට් එක. 200 pounds. right? ඒතර එයාලා යූස් කරන්නේ එයාලට පුරුදු pounds කියන යුනිට් එක. කිලෝග්‍රෑම් එයාලා වැඩි යූස් කරන්නේ නැහැ. දැන් අපි තමයි ලංකාවේ කට්ටිය යූස් කරනවා කිලෝග්‍රෑම් කියලා. දැන් එතන ඉෂුව එකක් තියෙනවා. ඒතර යුනිට් සිස්ටම්ස් කියලා කියන්නේ ඔන්න ඕකත් එක්ක. බලන්න different countries have used various unit systems throughout different periods of time. එක්සාම්පල් එකකට ගත්තොත් එහෙම දැන් ඔය ඉංග්‍රීසි එහෙම නැත්නම් බ්‍රිටිෂ් කට්ටිය යූස් කරන යුනිට් සිස්ටම් එකට අපි කියනවා මේ FPS සිස්ටම් එක කියලා. FPS කියන්නේ එයාලා ඩිස්ටන්ස් එක ෆීට් වලින් මෙෂර් කරන්නේ. මේන්ලි ෆීට් වලින් මෙෂර් කරන්නේ. මාස් එක මෙෂර් කරන්නේ මේන්ලි පවුන්ඩ්ස් වලින්. ටයිම් එක මේන්ලි ඒ කියන්නේ එයාලගේ අර බේස් යුනිට් එක වගේ වෙන්නේ සෙකන්ඩ්ස් වලින් තමයි එයාලා මෙෂර් කරන්නේ. තව තියෙනවා දැන්. ඒතර දැන් මේ වගේ කෙනෙක්ගෙන් ගිහිල්ලා අහද්දි තමයි අර කේස් එක තියෙන්නේ. මොකද එයාලට හුරු පවුන්ඩ්ස් කියන එක. එයාලට කිලෝග්‍රෑම් කියන එක එයාලට හුරු නෑ. අපිට එහෙම මොනවද බනින්නත් බෑ. මොකද දැන් අපිට හුරු කිලෝග්‍රෑම් නේ. අපිට දැන් පවුන්ඩ්ස් හුරු නෑනේ. එතකොට අපිටත් ඒ වගේ තමයි. අපි හුරු වෙලා ඉන්න යුනිට් එකනේ දැන්. එතකොට නෝමලි කවුරු හරි කාගෙන් හරි ගිහලා බර කීයද කියලා අහද්දී ඒක අනිත් පැත්තට කියද්දී 60යි කිලෝග්‍රෑම් කියලා කියන්නේම නැති තරන්නේ. ඒතර ඒ වගේ තමයි. එයාලත් ඒතර 150 pounds කියලා කියන්නේ නැහැ. නිකන් 150 කියලා කියන්නේ. එයාලට ගානක් නෑ අපිට අපි පවුන්ඩ්ස් ගැන දන්නේ නැහැ කියලා. හරිද? අන්න ඒ වගේ පොඩි අර කේස් එකක් තියෙනවා. ඒ වගේ තව යුනිට් සිස්ටම්ස් තියෙනවා. CGS යුනිට් සිස්ටම් එක කියලා එකක් තියෙනවා. ඒතකොට ඒකේ ඩිස්ටන්ස් එක සෙන්ටිමීටර්ස් වලිමුයි, මාස් එක ග්‍රෑම්ස් වලිමුයි, ටයිම් එක සෙකන්ඩ්ස් වලිමුයි තමයි කරන්නේ. දැන් ඔයාලට පේනව නේද මෙතන මේ කොහොමද මේ නම ආවේ කියලා. ඒ කියන්නේ ඩිස්ටන්ස් එක මෙතන FPS ඇවිල්ලා තියෙන ඩිස්ටන්ස් ෆීට්, මාස් එක p, ටයිම් සෙකන්ඩ්ස් වලින්. හරිද? ඒතර මෙතන CGS සිස්ටම් වෙලා තියෙන ඩිස්ටන්ස් එක සෙන්ටි, මාස් එක ග්‍රෑම්, ටයිම් එක සෙකන්ඩ්ස් වලින් ආපු හින්දා රයිට්. ඒතර දැන් මේක කන්ෆියුෂන් එකක් නේද? දැන් මේ විදිහට අපි අර කතා කරද්දී එක එක්කෙනෙක් කතා කරද්දී එයාලා එක එක එයාලා යූස් කරන යුනිට් සිස්ටම් එක වෙනස් වුණාම
අර ඉෂුස් එන්න පුළුවන්. දැන් බුක්ස් එහෙම වුණත් දැන් ලියද්දී ඒක ලිව්වට පස්සේ ඒවා කියවද්දී වුණත් අර කෙනෙක්ට නිකන් මේ ඒක ඔලුවට ගන්න අමාරු වෙන්න පුළුවන් එක එක යුනිට්ස් යූස් කරලා තියෙන හින්දා. ඉතින් මේ දේ නැති කරගන්න මේක ඕවර්කම් කරන්න කරපු දෙයක් තමයි නිකන් ස්ටෑන්ඩඩ් යුනිට් සිස්ටම් එකක්. හරිද? ස්ටෑන්ඩඩ් යුනිට් සිස්ටම් එකක් ඉන්ට්‍රොඩියුස් කරා මේ මුළු ලෝකෙටම. මෙන්න මේ යුනිට් සිස්ටම් එකට හැමෝම හැඩ ගැහෙන්නේ. එහෙම නැත්නම් හැමෝම මේ යුනිට් සිස්ටම් එක යූස් කරන්න. ඒකට කාටවත් ප්‍රශ්නයක් නැහැ නේ කියලා. අන්න ඒ විදිහට ස්ටෑන්ඩඩ් සිස්ටම් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. ඒක 1960 වලදී තමයි ඉන්ට්‍රොඩියුස් කරේ. ඒක ජිනීවා කන්වෙන්ෂන් එකේදී කරේ. ඒවා නම් එහෙම පාඩම් කරන්න ඕන දේවල් නෙමෙයි. නිකන් දීලා තියෙන එක. මෙන්න මේ යුනිට් සිස්ටම් එකට මේ ස්ටෑන්ඩඩ් යුනිට් සිස්ටම් එකට කියනවා this system is called the මොනවා කියලාද කියන්නේ? මෙන්න මෙහෙම කියනවා. International System of Units or SI. එතකොට මේක අර ෆ්‍රෙන්ච් වර්ඩ් එකක් ඇත්තටම. ඒ කියන්නේ ෆ්‍රෙන්ච් S කියන සිස්ටම් කියන එක නෙමෙයි. නැත්නම් අර සිස්ටම් ඉන්ටර්නැෂනල් කියන එකෙන් තමයි ওই වර්ඩ් එක ආවේ. ඉන්ටර්නැෂනල් ලෝකෙටම ඉන්ටර්නැෂනලි මෙන්න මේ යුනිට් සිස්ටම් එක යූස් කරමු කියලා තමයි කියන්නේ. එතකොට මොකද්ද මේ SI යුනිට් සිස්ටම් එකේ වෙන්නේ? මෙන්න මෙහෙමයි කතන්දරේ. මේකෙදී according to the SI unit system there are seven basic fundamental physical quantities. අපි කියනවා SI unit system එකේදී scientists introduce කරපු කට්ටිය එක introduce කරලා තියෙනවා 7 basic එහෙම නැත්නම් අර base quantities 7ක් introduce කරලා තියෙනවා. these quantities ඒවා තමයි basic දේවල්. එතකොට ඒ වගේ දේවල් they cannot be defined using other quantities. අපි බලමු මේක පස්සේ මොකද කොහොමද define කරන්නේ ඒවා කියලා. එතකොට මේක ඇත්තටම කරන්න බෑ කියලා කියන්නේ කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. එහෙම ඒ කියන්නේ වෙනත් units අපි බලමු. එතකොට එතෙන් ආවට පස්සේ ඒක තේරෙයි. while all other quantities are defined using basic quantities. ඒක තමයි මම කිව්වේ අර වෙනත් units තියෙනවා ඒවා define කරන්න පුළුවන්. හැබැයි අපිට මේ basic ඒවා define කරන්න බෑ. ඒක basic නේ. The units of basic physical quantities are called base units. එතකොට මේවට අපි කියනවා base units කියලා. දැන් මේ වගේ හතක් තියෙනවානේ. බලමු දැන් මොනවාද ඒ හත කියලා. එතකොට මේකේ තියෙන පළවෙනි quantity එක කියන්නේ first quantity එක තමයි mass කියලා කියන්නේ. මොකද first quantity එක mass. අතර මේ තියෙන දේවල් ඔයාලා O level කාලෙත් අර ඉගෙනගෙන තියෙන දේවල් තමයි. ඒ වුණාට මෙතනදී අර මේක පිළිවෙලට කොහොම හතම කරනවා. හැබැයි ඔයාලා O level වලදීත් මේ දේවල් දන්නවා. හරිද? එතකොට දෙවෙනි quantity එක තමයි length කියලා කියන්නේ. තුන්වෙනි quantity එක තමයි time කියලා කියන්නේ. එතකොට මේවා මොනවද? මේවා ඇවිල්ලා physical quantities. හරි? හැබැයි ඒවට අපි කියනවා basic එහෙම නැත්නම් fundamental physical quantities කියලා. why? because they are the fundamentals. මම මේ පළවෙනිටම mass length ඒ විදිහට මම පල්ලෙහාට physical quantities ඔක්කොම ටික ලියාගෙන යන්නම්. මේක දැන් මම ලියන අතරතුර ඔයා හිතලා බලන්න මොකද්ද මේක යුනිට් එක කියලා. ඒ කියන්නේ SI යුනිට් එක මොකද්ද කියලා. SI යුනිට් එක කියලා කියන්නේ most මේ කියන්නේ probably ඔයාලා O level කාලේ වැඩ කරපු යුනිට් එක තමයි. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් මොකක් වෙන්නේ නැද්ද කියලා. මම මෙතන මේ පැත්තට ලියනවට වඩා මම මේ පල්ලෙහාට ලියාගෙන යනවා. ඊට පස්සේ අන්තිමට අපි මේ පැත්ත බලමු. හරිද? right. ඊළඟ එක තමයි electric current කියන්නේ. ඔයාලට පුළුවන් එතකොට electric current එකේ යුනිට් එක පොඩ්ඩක් මතක් කරලා බලන්න මොකද්ද තිබ්බේ කියලා. electric current ඊට පස්සේ thermodynamic temperature. thermodynamic temperature. ඊට පස්සේ luminous intensity. ඊළඟට amount of substance. amount of substance. right, okay. දැන් අපි බලමු මොනවද මේවට අදාළ යුනිට් එකයි ඒකට අදාළ සිම්බල් එකයි කියලා. එතකොට mass කියලා කියන්නේ යුනිට් එක අපේ SI යුනිට් එක කිලෝග්‍රෑම්. සිම්බල් එක kg. හැබැයි මේක අනිවාර්යයෙන්ම සිම්බල් එකේ මෙන්න මේ k අකුර අනිවාර්යෙන් definitely it should be simple k. capital k ලිව්වොත් මේක වැරදි. ඒවා අනිවාර්යෙන් පුළුවන් වෙන කියන්නේ අනිවාර්යෙන් ඔයාලා ඔළුවේ තියාගන්න ඕන දේවල්. length එක ගත්තොත් එimhe length එකේ SI unit එක වෙන්නේ SI unit එක meter and symbol එක simple m. time එක measure කරද්දී SI unit එක second and symbol එක simple s. electric current එක ඔයාලා දන්නවා ampere and symbol එක capital A. thermodynamic temperature කියන එක දැන් මෙතන මට මේක ඉඩ නැති හින්දා මම ඉස්සරහට ලිව්වේ. ඔයාලා මේක ලියද්දි ඔයාලා ඉඩ නැති වුණොත් එහෙනම් මේක ඊළඟ රූලට අරන් ලියන්න මෙහෙම ඉස්සරහට ලියන්න එපා. normal temperature ගොඩක් වෙලාවට අපි celsius වලින් measure කරන්නේ. හැබැයි මේක SI unit එකේදී ඒක celsius වලින් නෙමෙයි කරන්නේ. ඒක කරන්නේ kelvin වලින්. එතකොට මෙතන
මේක එන්න ඕනේ කෙල්වින් කියලා. සිම්බල් එක වාලියදී අනිවාර්යෙන් සිම්බල් එක කැපිටල් K වෙන්න ඕනේ. දැන් මේක බලන්න දැන් මේ මෑස් ගත්තොත් ඔයාලා අනිවාර්යෙන් දන්නවනේ කියන්නේ මෑස් එකකින් මේ මොනවද කරන්න කියලා දන්නවා. ලෙන්ත් එකක් කියන එක දන්නවා. ටයිම් එක කියන එක දන්නවා. ඉලෙක්ට්‍රික් කරන්ට් කියන එක ඔයාලා ඕලෙවල් වල ඒක කරලා තියෙනවා. තර්මෝඩයිනමික් ටෙම්පරේචර් කියන ටෙම්පරේචර් කියන එක ඔයාලා දන්නවා. දැන් ලුමිනස් ඉන්ටෙන්සිටි කියන එක එහෙම ඔයාලා එහෙම ඕලෙවල් කාලෙත් එහෙම අහලා නැහැ. ඇත්තටම මේක A level වලත් අපිට ඩිස්කස් කරන දෙයක් නෙවෙයි. මේකෙන් ඔය බල්බ් එකක බ්‍රයිට්නස් එක වගේ අන්න ඒ වගේ දෙයක් මෙෂර් කරන්න පුළුවන්. ඔයාලට එහෙම නිකන් අර වැඩිදුර නිකන් ඉන්ටරෙස්ටඩ් නම් ඔයාලා මොකද්ද මේ කියන්නේ කියලා බලන්න ඔයාලට පුළුවන් නිකන් Google කරලා වගේ එහෙම නැත්නම් YouTube බලන්න මොකද්ද කියන්නේ ඩිස්කස් කරන්න කියලා හරියටම. ඒනකොට මම රෙකමන්ඩ් කරන්නේ එහෙම ඔයාට මේක දැන් A level වල නැති හින්දා ඔයා එහෙම වොරි වෙන්න ඕනේ නැහැ. නිකන් අර හොයලා ඒවා පාඩම් කරන්න අන මන නෝට්ස් වලට එහෙම දාගන්න යන්න එපා. මේකෙන් මම සිම්පලි කිව්වොත් එහෙම මේකෙන් පුළුවන් ඔය මොන හරි ලයිට් සෝස් එකක් වගේ එකක ඒ ලුමිනස් ගතිය ඒ කියන්නේ කොච්චර බ්‍රයිට්නස් එකක් තියෙනවද අන්න ඒක මෙෂර් කරන්න පුළුවන් යුනිට් එකක්. එතකොට මෙතන අපි A level වලදී වුණත් මේක යූස් කරන්නේ නැහැ. කැන්ඩලා තමයි යුනිට් එකේ නේම් එක. සිම්බල් එක සිම්පල් C සිම්පල් D. දැන් අපි A level වලදී කැන්ඩලා යුනිට් එක යූස් කරේ නැති වුණාට අර මෙතන 7 quantities වල ඒක තියෙනවා කියලා සහ ඒ යුනිට් එකේ නේම් එකයි සිම්බල් එකයි ඒක දැනගෙන ඉන්න ඕනේ. අපි අර ගණන් එහෙම හදන්න තමයි නැත්තේ මේකෙන්. හරිද? එතකොට amount of substance කියන එක නම් ඔයාලා දන්න දෙයක්. ඒ කියන්නේ මේක ඇවිල්ලා chemistry වල එහෙම තියෙන මේ mole කියන එක තමයි. මේකෙන් මෙෂර් කරන්නේ අපි මොන හරි amount of substance. කොච්චර ගාණක් තියෙනවද? 2 mole ඒ වගේ වල කරලා තියෙනවනේ. සිම්බල් එක වෙන්නේ MOL. යුනිට් එකේ නේම් එකට තව E අකුරකුත් එනවා. හරි. රයිට්. එතකොට ඒ ටික එහෙම කරාට පස්සේ අපිට ඊළඟට තියෙන දේ තමයි දැන් අපි දැන් මෙතන කරානේ SI සිස්ටම් එකේදී බේසික් යුනිට්ස් 7ක් තියෙනවා කියලා කරානේ. නෑ apart from that මේකෙදී තව තියෙනවා අපිට මේ ඇන්ගල්ස් මෙෂර් කරන්න. මෙන්න මේ වගේ ඇන්ගල්ස් මෙෂර් කරන්න තව යුනිට්ස් වර්ග දෙකක් තියෙනවා. කියන්නේ යුනිට්ස් දෙකක් තියෙනවා. ඒ යුනිට්ස් වලට කියන්නේ එහෙම නැත්නම් ඒ quantities වලට කියන්නේ දැන් quantity එක යුනිට් එකේ ඩිෆරන්ස් එක මේක. දැන් මේ බලන්න amount of substance කියලා කියන්නේ. ඒතර ඒවට තමයි time, electric current ඒවා ඇවිල්ලා quantities. ඒවා physical quantity එක. එතකොට ඒකේ යුනිට් එකේ name එක ampere, ඒ symbol එක capital A. ඒතර ඒ වගේ අර angles measure කරන quantities වලට අපි කියනවා supplementary quantities කියලා. supplementary quantities ඒවා quantities දෙකක් තියෙනවා මේ system එක ඇතුළේදී. එතකොට මේ වගේ units වලට අපි කියනවා මේ units වලට කියනවා අපි supplementary units කියලා. එතකොට අර උඩ 7 basics ඒ වගේ units වලට අපි base units කියලානේ කිව්වේ. එතකොට මේ පල්ලෙහා තියෙන මෙන්න මේ වගේ units වලට කියන්නේ supplementary units කියලා. ඒ වෙන විශේෂ word එකක් නමක් දාන්නේ නැහැ අත්‍තරම. supplementary units ගත්තොත් ඒක දෙකයි තියෙන්නේ ලේසි. පළවෙනි supplementary quantities එක තමයි plane angle කියන එක. plane angle. plane angles අනිත් එක තමයි solid angles කියන එක. මේ quantities use කරන්නේ මේ මෙතන මේ කියනවා වගේ angles measure කරන්න. plane angles කියලා කියන්නේ මොනවද? ඔයාලා ඒ normally දැන් plane angles නම් දන්නවා. දැන් හිතන්නකෝ ඔයා මෙන්න මේ වගේ triangle එකක් ගන්න ඕලෙවල් කාලේ ඕන තරම් මේක අරන් තිනවා මෙතන. මේක right angle triangle එකක් මම ගත්තේ. මේක නිකන් degree කීයක් වගේද? මේක නිකන් degree 60 degrees වගේ right? මේක degree කීයද? මේක නිකන් 30 degrees වගේ නේද? එතකොට බලන්න දැන් මේක plane figure එකක්. එතන මේ plane figure එක මේක angles measure කරද්දී ඔයා මෙතන angles measure කරේ degrees වලින් measure කරේ. right ඔයාලා measure කරේ මේක degrees වලින්. දැන් මෙතන 90 නේ. එතන මේක 90 degrees. දැන් අපේ මේ SI system එක ඇතුලේ angles measure කරන unit එකේ එහෙම නැත්නම් මෙන්න මේ plane angles මේවා ඇවිල්ලා plane angles වයි මේවා නිකන් plane figures. මේක නිකන් plane එකේනේ තියෙන මේ තියෙන මේ කොලේ උඩ තමයි මේ figure එක තියෙන්නේ. එතකොට මෙන්න මේ plane angles measure කරන SI unit එක ඇවිල්ලා ඒක ඩිග්‍රීස් නෙවෙයි. ඕක අලුත් යුනිට් එකක් තියෙනවා මේ වෙලාවේදී රේඩියන් කියලා. රේඩියන්. මේක තමයි යුනිට් එක. සිම්බල් එක මොකද්ද? සිම්බල් එක RAD rad. rad කියලා තමයි කියන්නේ. එතකොට මොකද්ද? එතකොට මේ 30 degrees කියලා කියන්නේ රේඩියන්ස් කීයද කියලා වගේ අහුවොත් එහෙම කවුරු හරි අතරම මේ 30 degrees කියන එකේ රේඩියන් වැලියු එක මට දැන් මෙතන ලියන්න පුළුවන්. රේඩියන් වැලියු එක ගත්තොත් මම මේක ලියන්නම් කෙලින්ම මම දන්න හින්දා ලියන්නේ. හරිද? මේක ඇවිල්ලා pi divided by 6 radian වැලියු එක තමයි මේකට වෙන්නේ. එතකොට මේ 90 degrees කියන එක equal වෙනවා pi divided by 2 radian කියන එකට. 60 degrees කියන එක equal වෙනවා pi divided by 3 radian කියන එකට. කොහොමද මම මෙතන මේ values තුන ලිව්වේ? මෙහෙමයි. මේ values වල ඇත්තට මේවා මේ අර 30 60 90 කියලා කියන්නේ famous values. ඒතකොට මේ radian values මට නිකන් පාඩම් කියන්නේ මට මතකින් වගේ ලියන්න පුළුවන්. හැබැයි ඩිග්‍රී වලින් මොන හරි දෙයක් දුන්නොත් එහෙම ඒක රේඩියන් වලට කන්වර්ට් කරන්න ඒ කන්වර්ෂන් ඉක්වේෂන් එකක් වගේ තියෙනවා. අර ඒක දාලා අපිට පුළුවන් මේක ඩිග්‍රී එකක් රේඩියන් කරන්න පුළුවන්, රේඩියන් එකක් ඩිග්‍රී කරන්න පුළුවන් අතරම. හැබැයි ඒක ඉගෙන ගන්න එක ස්ටඩි කරන්නේ මෙතන නෙමෙයි. අපිට කන්වර්ෂන් එක මෙතනදී ඉගෙන ගන්න තියෙන දෙයක් නෙමෙයි. ඒක ස්ටඩි කරන්න කාලයක් යනවා.
වෙනත් ටොපික් එකක් ඇතුලේ තමයි අපි ඒක ඩිස්කස් කරන්නේ. එහෙනම් ඔයාලට ඒක පුළුවන් වෙන්න ඕනේ නැහැ එහෙම. හරිද? අනික ඔයාලා එහෙම හොයන්න යන්න ඕනෙත් නැහැ. ඕනනම් අර මගේ දැන් YouTube channel එකේ එහෙම එතන ඒක එක්ස්ප්ලেইন කරපු වීඩියෝ එකක් එහෙම තියෙනවා කොහොමද මේක කන්වර්ෂන් එක කරන්නේ කියලා. ඒ අදාළ ලෙසන් එකට ආවට පස්සේ ඔයාලට ඒක ඇත්තටම ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඊට කලින් ඒවා ඉගෙන ගන්න එහෙම අවශ්‍ය නැහැ එහෙම. හරිද? දැන් ඔයා බැලුවොත් එහෙම ඇයි මේ පයි අකුරක් ආවේ කොහොමද මේ පයි? ඒතකොට මොකක්ද ඒ කතාව කියලා ඇත්තටම දැන් පයි කියලා කියන්නේ මොකද්ද? පයි කියන එක ඔයාලා දන්න දෙයක් නේ. පයි මේ 아무තු දෙයක් නේ. පයි කියලා කියන්නේ ඔයාලා ඕලෙල් කාලේ දන්න එකම තමයි. මේ මෙතන අපි දැන් එක්සැම්පල් එකකට මේ 90 degrees මමනේ ඔයාලට කිව්වේ pi over 2 radian කියලා. ඒතර ඇත්තටම මේක දැන් අපිට ඕන මෙහෙම ලියන්න පුළුවන්. pi කියලා pi means 3.14 right? ඒතර මම මේක පොඩ්ඩක් zoom කරන්න. pi කියලා කියන්නේ 3.14 divided by 2 කියන එකනේ උතනයි තියෙන්නේ. ඒතර ඔයාට ඕන නම් මේක එතකොට මේ විදිහට ලියන්න පුළුවන්. pi over 2 radian කියන එක 3.14 divided by 2 කියලා ලියන්න පුළුවන්. ඒතර මේකේ final answer එක මෙතන cancel කරලා ඒ විදිහට ඔයාලා ලියන්න පුළුවන්. final දැන් 3 divide කරොත් into වලින් 1 point එතකොට 5 7 ඔන්න ඔය විදිහට radian 1.57 radian තමයි actually 90 degrees කියන එක equal වෙන්නේ. ඒක ඔයාලට එහෙම ලියන්නත් තිබ්බා. හරිද? එතකොට ඊළඟට ඔයාලට තියෙනවා අනිත් angle එහෙම නැත්නම් අනිත් supplementary quantity එක ඒක ඇවිල්ලා solid angles කියලා මෙතන ලියලා තියෙන්නේ. solid angles measure කරන්න කියන්නේ ප්‍රශ්නේ තමයි ඔයාලා මේ solid angles කියන්නේ මොකක්ද කියන එක හිතා ගන්න බැරි එක. ඒක unit එකක් මම ඉස්සලා ලියන්නම්කෝ. solid angles measure කරන unit එක steradian. ස්ටෙරේඩියන් කියන යුනිට් එක. ඒක සිම්බල් එක simple s simple r. දැන් මේවා මේ ගොඩක් අධික දේවල්. අනිවාර්යෙන්ම ඔය සිම්බල් එක ලියද්දී ඒ සිම්බල්ද කැපිටල්ද කියන එක අනිවාර්යෙන් ඒක කන්සිඩර් කරන්න ඕන. නැත්නම් ඒ ලකුණු නැති වෙනවා. මොනවද solid angles කියලා කියන්නේ? දැන් ප්‍රශ්නේ ඔක්කොම වඩා ප්‍රශ්නේ තියෙන්නේ ඒ දේ ගැන අපිට. solid angles කියලා කියන්නේ ඒක A level වලදී අපි ඩිස්කස් කරන්නේ නැති දෙයක්. ඇත්තටම ඒක අපි එකෙන් ගණන් හදන්න මොනවත් එහෙම කරන්න දේවල් නැහැ. ඔයාලට පොඩි එක්සැම්පල් එකක් කියන්නේ පොඩ්ඩක් කිව්වොත් එහෙම solid angle එක කියන්නේ මොකක්ද කියලා අර 3D angle එහෙම නැත්නම් දැන් හිතන්න කෝන් එකක් වගේ තියෙනවා කියලා මේ විදිහට. කෝන් එකක් වගේ තියෙනවා. ඒතර ඔයාලට පේනවාද මෙතන මේ මම ඇඳපු කෝන් එකයි මම තව කෝන් එකක් අඳින්නම්කෝ. මෙන්න මේ වගේ කෝන් එකක් අඳින්නම් තව එකක්. මෙතනින් පල්ලෙහෙන් අඳින්නම්. බලන්න දැන් මම මේ ඇඳපු කෝන්ස් දෙකේ හරිද මම මේ ඇඳපු කෝන්ස් දෙකේ දැන් මේක 3D එකක් ඈ කෝන් එකනේ. ඔයාලට පේනවද මේක අර මේ කෝන් එක වයිඩ් නේද? මේ කෝන් එක වයිඩ් කෝන් එකක්. රයිට් මේක 3D figure 3D object එකක් තියෙන මේක. මේක ටිකක් අර වයිඩ් වගේ ගතියක් තියෙනවා. මේක නිකන් thin වගේ ගතියක් තියෙනවානේ. එතන ඔන්න ඔය වගේ අර 3D නේ මේක 3D කෝන් අර ගොට්ටක් වගේනේ තියෙන්නේ. අර කඩල ගොට්ටක් කියලා වගේ කියන්නේ. එතන ඒක ඔයාට වයිඩ්ද එහෙම නැත්නම් නැරෝ කෝන් එකක්ද කියලා ඒ වගේ පොඩි අයිඩියා එකක් තියෙනව නේද? අන්න ඒක මෙෂර් කරන්න පුළුවන් යුනිට් එකක් තමයි මේ ස්ටෙරේඩියන් කියලා කියන්නේ. ඒ ස්ටෙරේඩියන් යුනිට් එකෙන් අපි ඒ ලෙවල් වලදී ඩිස්කස් කරන්න නැති හින්දා අපි උතරින් එහාට අපිට ඒක ගැන ඩිස්කස් කරන්න ඕනේ නැහැ. හැබැයි ඔයාලට ඒක වැඩිදුර බලන්න ඕන නම් ඔයාලට ඇත්තටම පුළුවන් මේ YouTube එකේ ඕන තරම් ඒ වීඩියෝස් තියෙනවා ඇනිමේෂන්ස්ද කොහොමද ඒක ඇත්තටම මොකද්ද ඩෙෆිනිෂන් එක කියලා ඕක එන්නේ මේ ස්ෆියර් එකකින් එන ඩෙෆිනිෂන් එකක් තියෙන්නේ ඇත්තටම උතන ඔයාලට ඒක බලන්න පුළුවන්. පොඩි ලේස් ඩෙෆිනිෂන් එකක් තියෙන. හැබැයි මම රෙකමන්ඩ් කරන්නේ ආයෙත් මම රෙකමන්ඩ් කරන්නේ එහෙම බලන්න අවශ්‍ය නැහැ. මොකද ඒක ඒ ලෙවල් වලදී අපිට අදාළ නැති දෙයක් හින්දා. හැබැයි ඔයා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ අර සප්ලිමෙන්ටරි කොන්ටිටිස් දෙකක් තියෙනවා. ප්ලේන් ඇන්ගල් සොලිඩ් ඇන්ගල්ස්. ඒතර ඒකේ අර යුනිට් එකේ නේම් එකයි ඒ යුනිට් එකේ සිම්බල් එක ඒක දැනගෙන ඉන්න ඕනේ. අර ඒක මොකක්ද ඒක කොහොමද එන්නේ අරගයි මේක අන්න ඒ දේවල් තමයි දැනගෙන ඉන්න ඕනේ නැත්තේ. හැබැයි රේඩියන් නම් ඒකෙත් රේඩියන් කොහොමද එන්නේ ඒක දැනගන්න ඕන. මොකද ඒක මැත්ස් වලත් තියෙනවා. මැත්ස් ළමයින්ටත් ඒක ලොකුවට තියෙනවා. ෆිසික්ස් වලත් ඒක මේ ලොකුවට තියෙනවා කියලා කියන්නේ මේක පිළිබඳව තියෙන හැමදේම අපි ඉගෙනගෙන තියෙන්න ඕනේ. ස්ටෙරේඩියන් එහෙම කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ මේ ඊළඟ තීරය එක බලන්න. දැන් ඊළඟ තීරය එකේ කියනවා මෙතන all quantities other than basic and supplementary quantities. All quantities other than basic and supplementary quantities are called derived quantities. And they can be defined using basic and supplementary quantities. අර උඩ කියලා තිබ්බේ define කතාවක් මම කිව්වා අපි ඉස්සරහට කරමු කියලා. දැන් මොකද්ද මේ කියන්නේ? ඒ කියන්නේ all quantities other than basic and supplementary quantities are called derived quantities, and these derived quantities they can be defined using basic and supplementary quantities. එතන උඩ කියලා තිබ්බනේ අර basic quantities they cannot be defined using these quantities cannot be defined using other quantities කියලා basic ඒවා හරිද? හැබැයි තව quantities වර්ගයක් තියෙනවා
ඒවට කියන්නේ derived quantities කියලා. ඒතර ඒ දේවල් derive කරන්න පුළුවන්. ඒවා define කරන්න පුළුවන්. ඒ හින්දාම තමයි මෙතන derived quantities කියලා කියන්නේ. ඒතර example එකක් ගත්තොත් දැන් area ගත්තොත් area කියලා කියන්නේ මොකද්ද? area කියලා කියන්නේ length into breadth කියන එකනේ. එතකොට මේක බලන්න length කියලා කියන්නේ it is a length right. එතකොට that length is in this table right. මේ තියෙන්නේ length එක තියෙනවා එතන. එතකොට length and breadth ඊළඟට length into breadth නේ. ඒතකොට breadth කියන එක මේ table එකේ නැහැ. ඒක fundamental මේ table එකේ නැහැ. හැබැයි breadth කියලා කියන්නේ length එකක්මයි නේද? ඒක breadth කියලා කියන්නේ ඒක වෙන විශේෂයක් මේකක් නැහැනේ. අපි normal ගත්තොත් එහෙනම් මේ විදිහට මේක length එක කියලා ගන්නවා. අපි මේ පැත්ත breadth එක කියලා ගන්නවා. ඉතින් වෙන කෙනෙක්ට ඕනනම් මේක මේ පැත්ත length එක විදිහට අරන් මේ පැත්ත breadth එක කියලා ගත්තත් ඒකත් ඉතින් එහෙම වෙනසක් නැහැ. ඒ හින්දා අර length into breadth කියලා කියන්නේ ඇත්තටම length into length වගේ තමයි. ඒ කියන්නේ මේ අපි මේ area කියන එක අර උඩ තියෙන table එකේ, ඒ කියන්නේ fundamental table එකෙන් derive කරලා තියෙනවා. එහෙම නැත්නම් define කරලා තියෙනවා. දැන් අපි volume ගත්තොත් එහෙනම් volume කියලා කියන්නේ length into breadth into height කියන එකනේ. ඒතර දැන් මේක ගත්තොත් මේකෙත් අර ඇත්තට මේ තියෙන්නේ length into length into length වගේ තමයි. අර උඩ තියෙන fundamental මෙන්න මේ quantities වලින් අපි ඒක ලියලා තියෙනවා. මෙතන මේ quantities වලින් අපි ඒක ලියලා තියෙනවා length into length into length. අපි දැන් velocity කියන එක ගත්තොත් velocity කියලා කියන්නේ මොකද්ද? ඒක ඕලල් කාලේ වල කරලා තියෙනව නේද මේ equation එක? velocity කියලා කියන්නේ displacement divided by time කියන එක. දැන් මේක ගත්තොත් එහෙම displacement කියලා කියන්නේ length එකක්. අර table එකේ තියෙනවා. දැන් time කියන්නේ time කියන එක fundamental table එකේ තියෙනවා. ඒ කියන්නේ අපි velocity කියන එක define කරලා තියෙනවා. එහෙම නැත්නම් derive කරලා තියෙනවා using those fundamental quantities. හරිද? density කියන්නේ මොකද්ද? density කියලා කියන්නේ mass divided by volume කියන එක. දැන් mass එක තියෙනවද උඩ table එකේ? mass තියෙනවා. volume තියෙනවද? volume එක ඒක උඩ නැහැ. ඒ කියන්නේ උඩ table එකේ volume නැහැ. 7 quantities වල මේක මෙතන volume කියන එක අපිට බලන්න නැහැ. එතකොට මොකක්ද ප්‍රශ්නේ? එතකොට density කියන එක අපිට derive කරන්න බෑද using fundamental quantities? පුළුවන්. කොහොමද? mass divided by අර volume කියන එක අපිට ලියන්න පුළුවන් මේ විදිහට. එතකොට මෙන්න මේ විදිහට මෙතන ලියලා අපිට පුළුවන් ඇත්තටම volume ඒ කියන්නේ density කියන එක fundamental වලින්ම derive කරන්න පුළුවන්. හරි? fundamentals වලින්ම derive කරන්න පුළුවන්. right okay. එතකොට දැන් ඔයාලා මේක ලියද්දී මම දැක්කලා ළමයින්ට මේ විදිහට කියලා දුන්නාට පස්සේ ළමයි මේක ලියද්දී ලියනවා length into length length into length into length. දැන් එහෙම දැන් ඔයාට ඕන වෙන දේවල් ඒ විදිහට ලියන්න බෑ මේකේ. ඒක කිසි තේරුමක් නැහැ. දැන් කවුරු හරි ළමයෙක් මෙතන volume එක වෙනකොට length ඒකත් length එකනේ breadth කියන්නේ length එකනේ height කියන්නේ length එකනේ. දැන් ඒක නෙවෙයි මෙතන උගන්වන්නේ. උගන්වපු දේ තමයි volume කියන්නේ අපි normal දන්න විදිහට length into breadth into height. හැබැයි මම දැන් ඔයාලට කිව්වේ breadth කියලා කියන්නේත් ඒක height එක තමයි. එහෙමයි කියලා ඔයා ආයේ breadth කියන එක ඒක ආයේ length එකක් කියලා මෙතන ලියන්න බෑ. ඒක makes no sense. හරි. ඒතර velocity එකට එහෙම. ඒතර එහෙනම් ඔයවත් ඔයා එහෙම වෙනස් කරගෙන. ඒතර ඒකට length කියලාද ඔයා කියන්නේ? එහෙම කරන්න බෑ. velocity කියලා කියන්නේ displacement. ඒ displacement කියන එකට හරියට meaning එකක් තියෙනවා. length එකයි displacement එකයි කියලා කියන්නේ දේවල් දෙකක්. හැබැයි ඇත්තටම displacement කියලා ගත්තාම එතන අර direction එකත් එහෙමත් තියෙනවනේ. displacement එකත් අපි අර උඩ තියෙන basic quantity එකක් විදිහට consider කරනවා මිසක් අර ඒ වාට ඒ words වෙනස් කරන්න බෑ. හරිද? equation එකක් ලියද්දී ඒ අදාළ words එහෙම නැත්නම් අදාළ quantities ඒ විදිහටම ලියන්න. මම මේ කියන්න try කරන්නේ වෙනස් quantities උනත් අපිට පුළුවන් අර fundamentals වලින් ගන්න පුළුවන්. ඒ fundamentals වෙන තැනකට එද්දි පොඩ්ඩක් ඒ words ඒ quantities වල name එක වෙනස් වෙලා එනවා. ඒක එහෙමයි. right. එතනින් පස්සේ අපි ඊළඟට යනවා ඊළඟ theory එකට. ඊළඟ theory එකේ තියෙන්නේ මෙතන තියෙනවා units of derived physical quantities. Units of derived physical quantities can be obtained by applying the units for the equation defining that specific derived quantity. Then a small gap should be kept between the units of different physical quantities. එතන මෙතනදී අර important word එකක් තමයි මෙන්න මේ gap කියන එක. small gap කියන එක. බලමු මොකද මේ වෙන්නේ කියලා. units of derived physical quantities. the units of area. area කියලා කියන්නේ derived quantity එකක්. අපි ඒක කරා දැන් ඒක. area කියන්නේ derived quantity එකක්. length into breadth. එහෙම නැත්නම් අර basic වලින් ගත්තොත් ඒක length into length වගේ තමයි. එතන ඒකට එයාලා කියනවා දැන් derived physical quantity can be කියන්නේ units of derived physical quantity can be obtained by applying the units for the equation defining that specific derived quantity. units of area. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? length into breadth නේ. length එක නම් unit එක meters. breadth එක unit එක meters. එහෙනම් all together මෙතන m squared ඔන්න ඕක තමයි units of area. මේක දන්න දෙයක් මේ සාමාන්‍යයෙන් දැන් O level වලත් ඔයාලා මේක කරලා තියෙනවනේ. units of volume එක ඒතර length එක
නම් ඒක meters into breadth ඒකත් meters height ඒකත් meters. එතකොට මෙතන එන්නේ m to the power 3 කියලා එනවා. units of velocity ගත්තොත් එහෙම velocity කියලා කියන්නේ displacement එක meters divided by time එක s වලින් ගන්න basic unit එක s seconds. එතකොට මෙතනින් වාට එනවා මෙන්න බලන්න මේ m s minus 1 s එක දැන් numerator එකට යද්දි මේ denominator එකේ තියෙන්නේ numerator එකට යද්දි ඒක s minus 1 වෙනවා. බලන්න මෙන්න මෙතන මේ m එකයි s එකයි units different units දෙකක් තියෙනවනේ මේවා මෙතන. මෙතන කියනවා different units තියෙනවා නම් ඒකේ gap එකක් තියන්න කියලා. ඒතකොට m එකයි s එකයි මෙන්න මේ මැද ඔයා gap එකක් එහෙම නැත්නම් space එකක් තියන්න ඕනේ. එහෙම space එකක් තිබ්බේ නැත්නම් වැරදි. දැන් ඔයා මේ m s minus 1 කියලා මේ විදිහට එක ළඟ ලියුවොත් මේක වැරද්දක් විතර ගන්න. හරිද? ඒතර එහෙම කරන්න බෑ. right. ඊට පස්සේ අපි යනවා units of density කියන එකට. ඒතර units of density මතකද mass divided by volume. mass එක kg වෙනවා. divided by volume එක අපි දැන් straight away ගමු. volume කියලා කියන්නේ m to the power 3. එතකොට මේක numerator එකට ගත්තී. එතකොට ඔයාලට වෙන්නේ kg එනවා m minus 3 කියලා එනවා. හරිද? ඕක තමයි ඒ කතන්දරේ. ඊට පස්සේ අපිට තියෙනවා ඊළඟ topic එක prefixes කියලා. මෙතනදි මෙහෙමයි. දැන් අපි මේකේ introduction එක ගත්තොත් මේකේ introduction එක කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. physical quantities. දැන් මොකද්ද physical quantity එකක් කියන්නේ මොකද්ද කියලා ඔයාට දැන් මේ කියවන හැම වෙලාවෙම ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ. කියන්නේ සාමාන්‍ය rough idea එකක් තියෙන්න ඕනේ මොකද්ද physical quantity එක. හොඳම දේ තමයි අර example එක බලන්න mass of Newton is 60 kg. ඒතර mass කියලා කියන්නේ physical quantity එකක්. length එක ඒ physical quantities. මේ area, density, velocities මේ ඔක්කොම physical quantities. ඒතර physical quantities can vary significantly in magnitude, spanning a wide range of very small to very large values. එතකොට ඒ වගේ values ගත්තොත් එහෙනම් දැන් density values එහෙම නැත්නම් velocity values ඒ වගේ දැන් සමහර values තියෙනවා ඒවා මේ ඒ values very small වෙන්නත් පුළුවන් ඒව නැත්නම් very large වෙන්නත් පුළුවන් ඒ range එකක් තියෙන්න පුළුවන් හරි wide range එකක් තියෙන්න පුළුවන් very small and very large values example එකකට distance ගත්තොත් එහෙම බලන්න මේකේ තියෙනවා example for very small distance diameter for proton දැන් proton එක diameter එක අපිට නිකන් පේන්නේවත් නැති දෙයක්නේ දැන් proton එක කියන එක මම ඔයාලට කිව්වොත් ඉමේජින් කරගන්න කියලා ඔයාගේ ඉමේජින් කරගන්න ස්පෙරිකල් විදියට නේද කවදාවත් ඒක ස්ක්වයර් එකක් විදියට වගේ ප්‍රෝටෝන් එකක් ඉමේජින් කරන්නේ නැහනේ. ඒතර මෙන්න මේ ස්පෙරිකල් මේකේ ඩයමීටර් එක මෙන්න මේ ඩයමීටර් එක කීයද? ඕක මම අහුවොත් එහෙම මීටර කීයද කියලා මීටර අනිවාර්යෙන් 0.0000 something නේ. ඒතර ඇත්තටම ගත්තොත් එහෙම මෙන්න මේක තමයි වැලියු එක මේ තියෙන 10 to the power -15. ඒ කියන්නේ අර zeros එක වර 15ක් විතර දාන්න වෙනවා. ඒ වගේ ගොඩාක් පොඩි වැලියු එකක් තමයි තියෙන මීටර්ස් වලින්. අනිත් එක තමයි දැන් මෙතන ඊළඟ එක්සැම්පල් එක පොඩ්ඩක් zoom කරන්න මම මෙතන ඊළඟ එක්සැම්පල් එක distance to the edge of the observable universe. ඒ කියන්නේ මෙහෙමයි. අපි දැන් යුනිවර්ස් එක ගත්තොත් එහෙම ඒකේ තියෙනවා ඇත්තටම මේ බවුන්ඩරි එකක් වගේ තියෙනවා. ඒ බවුන්ඩරියෙන් එහාට අපිට ඔබ්සර්ව් කරන්න බෑ. කියන කවදාවත් අපිට මේ බවුන්ඩරියෙන් එහාට තියෙන්නේ මොනවද කියන එක දැනගන්න බැරි දෙයක්. ඔයාලා පොඩක් ඒ වගේ පැතිවල ඉන්ටරෙස්ටඩ් නම් සමහර ළමයි ඒක දන්නවා ඇති. එහෙම ඔය ඇස්ට්‍රෝ අනම්මනම් ඒ වගේ කරන කට්ටිය එහෙම බවුන්ඩරි එකක් තියෙනවා කියලා. මේක මේ ෆිසික්ස් වල අපිට ඒවා මේ වැලියුස් එහෙම මතක තියාගන්නවත් ඒ වගේ දේවල් කරන්න ඕනේ නැහැ. ඒ බවුන්ඩරියෙන් එහාට අපිට කවදාවත් ඒක ඔබ්සර්ව් කරන්න බෑ. ඒකේ මොනවද තියෙන්නේ කියලා එහෙම දන්නෙත් නැහැ. එතකොට මොන හරි නිවුස් වල ඔයා අහුවොත් එහෙම අර මොකක් හරි ස්ටාර් එකක් හොයාගත්තා මේක මෙච්චර දුර තියෙනවා අච්චර දුර තියෙනවා එහෙම කියලා ඒ ඕන ඒ කියන්නේ ඒ හැම දෙයක්ම තියෙන්නේ අපි මේක අර්ත් එක මෙහෙම තියෙනවා නම් ඒ බවුන්ඩරි ඇතුලේ තමයි තියෙන්නේ බවුන්ඩරි එළිය අපි දන්නේ නැහැ මොනවද තියෙන්නේ කියලා. ඒතර මෙන්න මේ බවුන්ඩරි තියෙනවනේ මේ බවුන්ඩරි සෑහෙන කියන්නේ ගොඩාක් දුර තනක් ඒක. හරි ලොකු ඩිස්ටන්ස් එකක් තියෙනවා මේ බවුන්ඩරි. ඇයි එතනින් එහාට බලා ගන්න බැරි කියලා ඒක ඉන්ටරෙස්ටිං දෙයක් තියෙන්නේ. ඔයාලට ඒක YouTube එකේ බලන්න පුළුවන්. මොකද්ද නිකන් මෙහෙම ගහන්න what is edge of the observable universe ඔන්න ඔය වගේ දෙයක් ගැහුවොත් ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. මොකද්ද ඔය කියන්නේ කියලා අපිට ඒක අදාළ නැති හින්දා කියන්නේ සිලබස් එක නැති හින්දා මේක මේ වෙලාවේ ඩිස්කස් කරන්න ඕනේ නැහැ. අපි ටාගට් එක මේක පොඩි වෙලාවකදී නෝට් එක කොට දාගන්න එක. එතකොට ඔන්න ඔය ඒ ඩිස්ටන්ස් එක මීටර්ස් වලින් මෙන්න මේ වගේ වැලියු එකක් එනවා. මෙච්චර දුරක් වෙනවා. එතකොට මේක මම කියන්නේ මේක ගොඩාක් ලොකු ඩිස්ටන්ස් එකක් කියලා. හරිද? ඒ කියන්නේ අපි දන්න කියන හැමදේම තියෙන්නේ ඒ කියන්නේ මොන හරි බ්ලැක් හෝල්ස් අනම්මනම් ඒ වගේ දේවල් ඔක්කොම තියෙන්නේ ඊට වඩා ඇතුලේ තියෙන ඊට වඩා ළඟ තියෙන්නේ. හරිද? මේක තමයි තියෙන ලොකුම largest distance එක. ඊට පස්සේ අපි දැන් ගත්තොත් masses ගත්තොත් example එකකට පොඩි mass එකක් ඉලෙක්ට්‍රෝන එක mass එක 10 to the power -31 කිලෝග්‍රෑම්. ඒ කියන්නේ අර 0.0000 කියලා අර 30s වගේ 0 සෙට් වෙනවා. බලන්න ඒක කොච්චර පොඩි වැලියු එකක්ද. ඒතර ඒ වගේම දැන්
mass of the galaxy මේක galaxy එකේම mass එක අපිට ඒක assume කරන්න පුළුවන් මෙන්න මේ වගේ value එකක් තියෙනවා කියලා ඒ scientistලා එක methods තියෙනවා. ඒතර එහෙම ගත්තාම දැන් හිතලා බලන්න දැන් වාට හිතුවොත් එහෙම mass of the galaxy කියන එක වාට නිකන් හිතනවා නේද 10 to the power නිකන් ගොඩාක් ලොකු value එකක් 10 to the power hundreds ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා කිලෝග්‍රෑම් වලින්. හැබැයි එහෙම නැහැ. mass of the galaxy කියන්නේ 10 to the power 41 නේද? මට මේකෙන් කියන්න ඕන කරන්නේ මේ mass of the galaxy පොඩි කියන එක නෙවෙයි mass of the galaxy ලොකුයි obviously. හැබැයි මට කියන්න ඕනේ අර 41 කියන එකට කොච්චර කියන්නේ 10 to the power 41 කියන එකට කොච්චර ලොකු meaning එකක් තියෙනවද කොච්චර ලොකු magnitude එකක් තියෙනවද කොච්චර ලොකු significance එකක් තියෙනවද කියන එක හරිද අර ඔයා දැන් physics මේ field එක කරන ළමෙක් විදිහට ඔයාට ඔළුවේ තියෙන්න ඕන අර 10 to the power කියලා කියද්දි ඒකේ ලොකු දෙයක් ඒකෙන් කියනවා කියලා. අපි හිතනවට වඩා එතන ලොකු වෙන්න පුළුවන් මේ values හරිද? right ඊට පස්සේ ඊළඟට time ගත්තොත් එහෙම අපි දැන් example එකක් ගන්නකොට පොඩි time එකේ ලොකු time එකක් වෙන්නේ. පොඩි time එකක් තමයි දැන් හිතන්න නියුක්ලියස් එකක් තියෙනවා මොකක් හරි දැන් නියුක්ලියස් එක දැන් නියුක්ලියස් එක වටේට ඉලෙක්ට්‍රෝන්ස් එහෙම තියෙනවා. එතන මේ නියුක්ලියස් එක පාස් කරගෙන ලයිට් ට්‍රැවල් කරනවා කියලා හිතන්නකෝ. මේ විදිහට ලයිට් ට්‍රැවල් කරනවා කියලා කියන්නේ හිතන්න මේ ඔයා මෙතන නිකන් ටෝච් එකක් වගේ ඔන් කරොත් එහෙම ටෝච් එකක් ඔන් කරොත් ඒ ලයිට් ඔන්න ඔහොම අර ඉස්සරහට යනවනේ කියන්නේ ෂණිකව යනවා හරිද කියන්නේ ජස්ට් ඒ ලයිට් ට්‍රැවල් කරනවා. ඒතර කොච්චර ටයිම් එකක් යනවද මෙන්න මේ ગેප් එක පාස් කරන්න හරිද? දැන් හිතලා බලන්න මේ නියුක්ලියස් එක කියලා කියන්නේ කොච්චර පොඩි දෙයක්ද ඒක අපිට පේන්නේවත් නැහැ හරිද? ඒතර ලයිට් එකේ ස්පීඩ් එක කියලා කියන්නේ ලයිට් ස්පීඩ් කියලා කියන්නේ කොච්චර ලොකු වැලියු එකක්ද? ඒතර මේ ටයිම් එක කොච්චර පොඩි වැලියු එකක්ද දෙන්නේ? ඒක සෙකන්ඩ්ස් වලින් ගත්තොත් එimhe මෙන්න මේ වගේ 10 to the power -23 seconds වෙනවා. හරි? ඒක very small value එකක්. ඒ වගේම අපි large value එකකට අපි example එක ගමු. දැන් මේ බලන්න expected lifespan of the sun as an average star. දැන් අපි මේ sun ගත්තොත් එimhe sun මේ විදිහට හැමදාම තියෙන්නේ නැහැ නේ මේ විදිහට මේක වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියලා කියන්නේ අපි දන්නවා දැන් අවුරුදු ගොඩාක් කාලයකට කලින් sun මේ විදිහටම තිබ්බ නෑ. මේකේ මේ formation එක එයා මුලින්ම පටන් ගනිද්දි ඒක වෙනත් විදිහකට තිබ්බ. ඊට පස්සේ ඒක ටික ටික වෙනස් වෙලා දැන් මේ normally තියෙන sun මේ වෙලාවේ මේ විදිහට තියෙනවා. ඒතර මේ විදිහටම තව ගොඩක් කාලයක් යනකම් මේක මෙහෙම තියෙනවා. හැබැයි ඊට පස්සේ මේක ටික ටික වෙනස් වෙලා ඒක මොන හරි හැමදේම නැති වෙලා යනවනේ. ඒ අනිවාර්යෙන් මේක නැති වෙලා යනවා. anyways ඒ කියන්නේ ගොඩාක් කාලයකට පස්සේ නේ ඒක වෙන්නේ කියලා ඒක හොඳටම ෂුවර් නේද? ඒතර මම ඇහුවොත් එහෙම ඔයාගෙන් නිකන් ගෙස් එකක් දාන්න normally average මොකක් හරි ස්ටාර් එකක average life span එක කොච්චර කාලයක් වගේද කියලා අනිවාර්යයෙන් සෑහෙන කාලයකට seconds වලින් කොච්චරක්ද කියලා ඔයාලට හිතන ලොකු value එකක් වෙන්නද කියලා. හැබැයි ඇත්තටම ගත්තොත් මේ බලන්න මේ කොච්චර කියන්නේ 10 to the power 18 seconds කියන්නේ seconds වලින් ගත්තොත් 10 to the power 18 seconds. ඒතර අපි මේ දන්න කියන හැමදේම කියන්නේ කලින් අර ඩයිනෝසීරස්ලා හිටපු කාලේ ඉඳන් මේ වෙනකන් සහ මෙතනින් එහාට ඉස්සරහට තියෙන කාලේ පුරාවටම මේ කියන්නේ කොහොම ගත්තොත් එහෙම ඒක seconds වලට convert කරොත් එහෙම 10 to the power 18 seconds. දැන් ඒකෙන් මම කියන්නේ ඒකේ meaning එක තමයි 10 to the power 18 කියලා කියන්නේ පොඩි value එකක් නෙමෙයි. obviously 10 to the power 18 කියලා කියන්නේ ගොඩක් ලොකු value එකක්. මම ඔයාලට කියන්න try කරන්නේ 10 to the power 18 කියන එක අර කොච්චර ලොකු magnitude එකක් මෙයාට තියෙනවද කියලා. දැන් අපිට නිකන් හිතෙන 10 to the power 18 කියලා කියද්දි එච්චර ලොකු නෑ කියලානේ. හැබැයි මේ මුළු ස්ටාර් එකක් ගත්තොත් එහෙනම් ස්ටාර් එකක ලයිෆ් ස්පෑන් එක මේ කියන්නේ එයාගේ මුළු ඒ තියෙන කාලෙම ගත්තොත් සෙකන්ඩ්ස් වලට හැරෙව්වත් ඔයා කන්වර්ට් කරත් ඔයාට එන්නේ 10 to the power 18 seconds. උච්චර මේක ලොකු වැලියු එකක්ද මේක. හරිද? right. ඒතර ඇයි අපි මේ වගේ දා ඩිස්කස් කරේ මෙහෙම values මේ මොනවද පාඩම් කරන්න ඕනවත් එහෙම දේවල් නෙමෙයි. නිකන් මේ කියලා තියෙන්නේ මේ කොච්චර significance එකක් තියෙනවද කියලා මේ 10 to the powers වලට. හරිද? ඒතර ඕකත් එක්ක අපි මේ පල්ලෙහා පාර්ට් එකට යනවා. ඒතර ඒකෙදි තමයි ඇත්තටම අපේ ෆිසික්ස් වලදී සිලබස් එක ඇතුළේදී අපිට පාඩම් කරන්න ඕන දේවල් තියෙනවද? අන්න ඒ වගේ දේවල් තියෙන මේ පල්ලෙහා පාර්ට් එකේදී. මෙතන තියෙනවා ඔයාලට ටේබල් එකක් තියෙනවා. මේ ටේබල් එකේ බලන්න columns there are 4 columns prefix symbol multiple example අපි දැන් කරන්න යන්නේ අතර මෙන්න මේ වගේ දෙයක්. මේකේ ඔයාලට ලොකු කේස් එකක් නැහැ. පොඩි දෙයක් තියෙනවා. ඔයාලා ඇත්තටම දන්න දෙයක් තියෙන්නේ. ඔයාලට මම මේක අර හොඳට මොනුවට යන විදියට දැනට දන්න මොන හරි O level කාලේ දන්න දෙයක් තියෙනවා නම් මේ දන්න දේෙම කියලා පෙන්නන්නම් කරලා පෙන්නන්නම් මොකද්ද මේ වෙන්නේ කියලා. ඇත්තටම මම මේකේ යනවා. දැන් මේ මුළු ටේබල් එකම අපි ඔක්කොම ෆිල් කරනවා. හැබැයි මම යනවා මේකේ 1 2 3 4 4th එකට යනවා. 1 2 3 4 4th එකේ ගිහලා මම මේ මුලින් මේක කරන්න. මේ prefix කියන එක මම මෙතන ලියනවා කිලෝ කියලා. කිලෝ කියලා ලියනවා. සිම්බල් එක කිලෝ කියන එකේ සිම්බල් එක දැන් prefix කියන එක මම මොනවද තාම එක්ස්ප්ලেইন කරේ නැහැ. මම මේ නිකන් එක්සැම්පල් එකක් කරන්නේ. prefix කියන කොලම් එකේ මම කිලෝ කියලා ලිව්වා නම් ඒකේ සිම්බල් එක. කිලෝ කියන එකට සිම්බල් එකක් කියන්නේ කිව්වොත් මට ගෙස් එකක් දාන්න පුළුවන්ද මොකක්ද? කිලෝ කියන්නේ සිම්බල් එක මොකක් වෙන්නේ නැද්ද? ඇත්තට මේක ඔයා දන්න දෙයක් ආ. තමයි ලිව්වට පස්සේ වරද තේරෙයි අයියෝ මේක දන්නව නේද කියලා. කිලෝ කියන එකේ සිම්බල් එක simple k. simple k.
සිම්පල් k තමයි කිලෝ කියලා කියන්නේ. මල්ටිපල් දැන් කිලෝ කියන එකට මල්ටිපල් එකක් 10 to the power value එකක් assign කරන්න කියලා කිව්වොත් එහෙම දැන් ඔයාලට ඒක හිතේ වාගේ සමහරට කාගේ හරිද වාගේ එක්කෙනෙක් හරි හිතේ මේක තියෙනවා. මොකද්ද කිලෝ කියන්නේ මොකද්ද මල්ටිපල් එක කියන්නේ 10 to the power 1 2 3 මොකද්ද කියලා. මල්ටිපල් එක අතර 10 to the power 3 කිලෝ කියලා කියන්නේ මල්ටිපල් එක 10 to the power 3. දැන් අපි මේක මොන වගේ තැනකද යූස් කරන්නේ? මොකද එක්සැම්පල් එක මේ බලන්න. දැන් ඔයාලට තිබ්බොත් 10 to the power 3 වෝල්ට්ස් කියලා වගේ තිබ්බා කියන්නකො 10 to the power 3 වෝල්ට්ස් තිබ්බොත් එහෙම දැන් මේක කියන්නේ 10 to the power 3 කියන වෙනුවට මෙන්න මේ k කියන එක දාන්න පුළුවන් කියලා. හරි. ඕකට කියන අපි prefixes කියලා. ඒතර කිලෝ prefix එක ඔයාලට දාන්න පුළුවන් instead of writing 10 to the power 3 volts. ඒතර ඔයාලට මෙතන ලියන්න පුළුවන් මේක ඔයාලට ලියන්න පුළුවන් 1 simple k volt කියලා කියන්නේ capital V. ඒතර මේ volt කියන එක ඒක වැඩි හිතන්න එපා මේක අර ඕලෙල් කාලේ දාන්න දෙයක් තමයි voltage එක අර cells වල එහෙම 5 volt 9 volt ඒ විදිහට ලියන්නේ. ඒතර මේ capital V වෙන්න ඕනේ. මෙතන අර එක්සැම්පල් එකකට ගත්තා මිසක් දැන් මේවා එහෙම උගන්වන්නේ මේවා ටීච් කරන්නේ අදාළ යුනිට් එකට ගියාට පස්සේ තමයි වෝල්ට් එකක් වෝල්ට් කියන්නේ මොනවද ඒ වගේ දේවල් කරන්නේ හරිද. මෙතන නිකන් එක්සැම්පල් යුනිට් එකක් ගත්තේ. එතකොට මේ බලන්න දැන් මේ කිලෝ මේ 10 to the power 3 කියන එක දන්න ඕනේ. දැන් මම ළමයින්ගෙන් අහද්දී කිලෝ කියන එකේ මල්ටිපල් එක අහද්දී ළමයින්ට ඇත්තටම මේ කිලෝ කියන එකේ මල්ටිපල් එක එහෙම ලොකු අයිඩියා එකක් නැහැ. දැන් මං හිතුවා මේ ඕක දන්න වෙති කියලා. හේතුව රීසන් එක බලන්න දැන් අවුරුදු ගානකට කලින් ගොඩක් වෙලා ට්‍රෙන්ඩ් එකක් තිබ්බා. අපි 2017 වගේ ඒ කාලේ වගේ ට්‍රෙන්ඩ් එකක් තිබ්බා මේ 2017 කියලා ලියන තැනක ගොඩක් ඔය හෑෂ්ටැග් ගන්න මම ඒ වගේ ගහන වෙලාවක මේක මේ 2K17 කියලා වගේ ලියනවා හරිද එහෙම නැත්නම් ඔය හෑෂ්ටැග් 2K17 ඔන්න ඔහොම තමයි මේ ළමයි ඕවා ගහන්නේ දැන් මොකද්ද මේකේ තේරුම දැන් මං අහද්දි මේ ළමයි ඇත්තට මේ මීනින් එකක් දන්නේ නැහැ ඔහේ නිකන් අර දැක්කට පස්සේ කරපු දෙයක් තියෙන මේ මේකෙන් මේ කියන්නේ 2 into මේ k කියලා කියන්නේ 10 to the power 3 කියන එක එතනින් වාඩ එනවා 2000 කියන එක right ඒකට මේ 17 ඇඩ් කරපුවාම තමයි 2017 කියන එක එන්නේ. එතකොට 2k කියලා කියන්නේ 2 into 10 to the power 3 කියන්නේ 2000 2017. දැන් ඕක තමයි උතන මීනින් එක. ඇත්තටම hashtag එකේ මීනින් එක ඒක. ඕකේ. ඒක තමයි සිද්ධිය. එතකොට දැන් අපි අර ඉතුරු ටේබල් එක ෆිල් කරගමු ඉතුරු දේවල්. ඉතුරු දේවල් ෆිල් කරද්දී මම ඔයාලට පාඩම් කරන්න ලේසි විදියට ෆිල් කරලා පෙන්නන්න. මේ මල්ටිපල් එක ගත්තොත් මෙතන තියෙනවා මේ 6 මල්ටිපල්ස්. ඒ කියන්නේ 10 to the power 6, 10 to the power 9, 10 to the power 12 විදියට ඔන්න ඔහොම 6 මල්ටිපල්ස් තියෙනවා. මම මේ තුනෙන් තුන යන්නේ පාඩම් කරන්න ලේසි. එතකොට මේකත් ඔයාලා ඔය IT එහෙම කරා නම් එහෙම ඔයාලා මේක ලේසියෙන්ම දන්නවා කිලෝ එකට පස්සේ මොනවද තියෙන්නේ මෙගා තියෙන්නේ. මෙගා එකට පස්සේ මොනවද තියෙන්නේ ගිගා තියෙනවා. ඒ ගිගාබයිට් මෙගාබයිට් ඒ වගේ ගිගා එකට පස්සේ එතකොට ටෙරා තියෙනවා. අතර එතනින් ඉවර වෙන්නේ නැහැ. ඔය ටෙරාකට පස්සේ පෙටා අනම්මන ඔය විදිහට උඩට තියෙනවා. හැබැයි අපිට ඒ ලෙවල් වලදී ඕන වෙන්නේ මේ ටික විතරයි. දැන් ඔයාලගේ සමහරට ඔයා වෙන කාගේ හරි සර් කෙනෙක්ගේ නෝට් එකක් එහෙම දැක්කොත් එහෙම ඒ සර්ලා මේ මීට වඩා උඩට තියලා තියෙනවා. හැබැයි දැන් එහෙම දුන්නට තේරුම නැහැ වැඩක් නැහැ. මොකද ඒ ලෙවල් වලදී මෙතන තමයි ලිමිට් එක. මෙතනින් එහාට අහන්නේ නැහැ. ඔෆිෂියලිම අහන්නේ නැහැ. ඒකේ වගකීම මම බාර ගන්නවා 100%ක්. එතකොට දැන් කවුරු හරි කෙනෙක් නෑ වැඩි හොඳට කියලා මෙතනින් එහාට දුන්නොත් එහෙම දැන් වැඩේ ගැන ඔයාට දැන් පාඩම් කරන්න වැඩි වෙනවා. දැන් ඔයාට ෂුවර් එකකුත් නෑ දැන් මේව එනවද නැද්ද මොකද සර්ුත් දීලා තියෙනවා. ඒකින්ද ඔයාට වැඩ වැඩි දැන්. ඒතර ඒ වගේ ළමෙක් පර්ෆෝම් කරන ගතිය මදි. මොකද එයා දැන් අඩු ගානේ ඕනම ටිකවත් දන්නේ නැහැ නේ. මෙතන ගොඩාක් තව උඩටයි ඒතර පල්ලෙහාත් තව ගොඩක් දුන්නට පස්සේ ළමයි වැඩිපුර පාඩම් කරන්න ආව කියලා කියන්නේ ළමයින්ට අර අත්‍යවශ්‍ය දේවල් ටිකවත් අන්තිමට මතක නැහැ තියෙනවා. ඒතර මෙගා කියන එකේ යුනිට් එක මේ සිම්බල් එක ගත්තොත් එහෙම මෙගා කියන එකේ සිම්බල් එක කැපිටල් M කියලා ගන්න. ගිගා එකේ සිම්බල් එක කැපිටල් G, ටෙරා එකේ සිම්බල් එක කැපිටල් T. මේක කිලෝ හැබැයි සිම්පල් K වෙන්න ඕනේ. කැපිටල් K දැම්මොත් නිකන් ඒක කෙල්ලින් වගේනේ. එතන එක්සැම්පල්ස් ගත්තොත් එහෙම මෙතන 10 to the power 6 ohm වගේ ගත්තොත් අපිට මේක ලියන්න පුළුවන් 1 මෙගා ohm කියලා. එතකොට 10 to the power 9 අපි හිතමු 10 to the power 9 watt වගේ ගත්තොත් 10 to the power 9 watt. එතන මේ සිම්බල්ස් ගැන නම් වැඩි හිතන්න එපා. මොකද මේවා මේ යුනිට්ස් ඒ කියන්නේ මේ watt ohm මේ ඔක්කොම අර අපිට ඒ ලෙවල් වල තියෙන දේවල් තමයි නිකන් ඩිෆරන්ට් එක්සැම්පල්ස් ගන්නවා. අර එකම එකකින් ලියති කතයි ගිගා වොට් කියලා මේ විදිහට අපිට ලියන්න පුළුවන්. මෙතන 10 to the power 12 අපි තුමු මෙතන හර්ට්ස් තියෙනවා කියලා. එතන මෙතන අපිට ලියන්න පුළුවන් 1 ටෙරා හර්ට්ස් කියලා ලියන්න පුළුවන්. එතන මේ මෙන්න මෙතන යුනිට් එකයි මේවට මොකක්ද කියන්නේ ටෙරා කියලා කියන්නේ ඒක යුනිට් එකක් නෙමෙයි ගිගා ඒවා යුනිට්ස් නෙමෙයි ඒවා ප්‍රිෆික්සස්. ඔන්න ඕකට තමයි දැන් ප්‍රිෆික්ස් කියලා කියන්නේ. එතන යුනිට් එකයි ප්‍රිෆික්ස් එකයි ලියන වෙලාවට ඔයා මෙතන ગેප් එකක් එහෙම තියන්නේ නැහැ. දැන් ગેප් එකක් තියන්නේ අර ඩිෆරන්ට් යුනිට්ස් ලියන වෙලාවට. දැන් මීටර්ස් s seconds ඔය වගේ වෙලාවට එතන ms minus මේ වගේ වෙලාවට ગેප් එකක් තියෙනවා. හැබැයි අර යුනිට් එකේ ප්‍රිෆික්ස් එක ලියද්දි ગેප් එක තියන්නේ නැහැ. හරි ඒ වගේම දැන් මෙතනින් මේ බලන්න මේ දැන් ඕඩර් එකේ පල්ලෙහාට යද්දි 10 to the power 0 කියලා නෙන්නේ. 10 to the power 0 කියලා එකක් නැහැ. අතර මෙතන මල්ටිපල් එකේ ඒතර ඒක 1 වෙනවනේ 10 to the power 0 කියන එක. ඊට පස්සේ යන්නේ 10 to the power -3 10 to the power
minus 6 10 to the power minus 9 10 to the power minus 12 ඔන්න ඔය විදිහට ඕඩර් එකක් යනවා minus order එක. තව පොඩ්ඩක් මේකේ අර මේ pattern එකෙන් අර පිට පැනපු එකක් වගේ තියෙනවා 10 to the power minus 2 කියලා එකකුත් තියෙනවා. ඒක මම මෙතන ඔන්න දැන් ලිව්වා. හරිද? එතකොට මේකේ symbols එහෙම prefixes ලියාගෙන ගියොත් එහෙම මෙතන කිලෝ එකට පස්සේ මේක මේ 10 to the power minus 2 කියලා කියන්නේ සෙන්ටි. ඔයාලා මේව දන්න දේවල් නේ සෙන්ටිමීටර්ස්. සෙන්ටි හරිද? ඒක simple c 1 cm කියලා ලියන්නේ. එතකොට මිලි 10 to the power minus 3 කියලා කියන්නේ මිලි. මේවත් ඔයාලා මේ ලියලපු දේවල් ඔයාලා ලියලා කරලා තියෙනවා. හැබැයි දන්නේ නැහැ ඒක මොකද්ද මේ කියන්නේ හරියට මොකද්ද මේ කතන්දරය කියලා. මයික්‍රෝ එකේ සිම්බල් එක මෙන්න මේ සිම්බල් එක තියෙන්නේ කියන්නේ මියු කියන සිම්බල් එක මේක අර ග්‍රීක් ටර එකක්. ඔය විදිහට තමයි ලියන්න ඕන. හරිද? u අකුර වගේ ලියලා පොඩ්ඩක් මෙහෙම ඉර කැලක් ගහන්න ඕන. ඊට පස්සේ තියෙනවා 9 10 to the power minus 9 nano n අකුරනේ. ඒක nano simple n 10 to the power minus 12 කියලා කියන්නේ මේක පිකෝ මේ ප්‍රිෆික්ස් එකේ නම. ඒතර ඒක simple p තියෙනවා තමයි සිම්බල් එකට ගන්නේ. simple p ආ capital P එහෙම ලියන්න බෑ. ඒතර ඒක වැරදි. ඒතර දැන් මෙතන ගත්තොත් ඒ සෙන්ටි මේ බලන්න. දැන් 10 to the power minus 2 meters වගේ තිබ්බොත් එහෙම බලන්න අපි මේකට 1 centimeter කියලා කියනවා නේද? ඔන්න ඔය කියන්නේ ඔන්න ඔය හින්දා. මේ සෙන්ටි කියලා කියන්නේ ප්‍රිෆික්ස් එකක්. බලන්න දැන් ඔයාලා මේ දන්න දේවල් අර ඒරෙල් වලට ආවට පස්සේ කොච්චර ඒකේ මීනින්ග්ෆුල්ද කියලා. 10 to the power minus 3 ඇම්පියර් කියලා තිබ්බොත් එහෙම ඒතර ඒකෙන් කියන්නේ 1 මිලි ඇම්පියර් කියලා. අපිට ඒක මෙහෙම 1 මිලි ඇම්පියර් කියලා ලියන්න පුළුවන් ලේසියෙන්. හරිද? 10 to the power minus 6 කූලෝම් කියලා කියන්නේ කූලෝම් කියන්නේ unit of measuring charges. ඒ කියන්නේ ඔය ඉලෙක්ට්‍රෝන එක charge එක වගේ ඔයාලා Google කරලා බැලුවොත් එහම ඔයාලට කූලෝම් value එකක් එන්නේ. ඒතර මේක මයික්‍රෝ කූලෝම් වෙනවා. මයික්‍රෝ කූලෝම් මේක capital C වෙන්න ඕනේ. ඊට පස්සේ 10 to the power 9 අපි තු minus 9 seconds තිබ්බා කියලා. ඒක අපිට 1 nanosecond කියලා ලියන්න පුළුවන්. simple n simple s 10 to the power minus 12 අපි හිතුව farad තියෙනවා කියලා. මේ farad unit එක use කරනවා මේ capacitors වල capacitors measure කරන්න. ඔයාලා ඒ lesson එක O level කාලේ කරලා තියෙනවා නම් එහෙම capacitors වල capacitors measure කරන්නේ farad කියන unit එකෙන්. ඒව වැඩි හිතන්න එපා. ඒව දන්නේ නැති වුණත්. මොකද මේක මේ නිකන් examples ටිකක් ගත්තේ. simple capital පිළිවෙලට ලියන්න ඕනේ. මේ simple k simple c simple m ඒ කියන්නේ micro එක simple n simple s හරි. ඒ දේවල් අවධානයෙන් ලියන්න ඕනේ අනිවාර්යයෙන්. මෙතන simple p right. එතකොට ඇයි අපි මේ prefixes කියන එක දැන් use කරන්නේ බලන්න. දැන් 10 to the power 12 hertz කියනකට වඩා 1 terahertz කියන එක කොච්චර ලේසිද බලන්න ඒක ලියද්දි. අනිත් එක ඒ වගේ අර simplifications එහෙම කරන්නත් ලේසි මාර විදියට. දැන් හිතන්නකෝ ඔයාලට තියෙනවා කියලා add කරන්න 10 to the power 12 hertz වලට add කරන්න ඕනේ කියලා හිතන්න 2 into 10 to the power 12 hertz. දැන් මේක බලන්න කොච්චර වදයක්ද කියලා. ඒතර ඊට වඩා ලේසි කොච්චර හොඳද මෙතන 1 terahertz කියන එකට add කරන්න තිබ්බනම් 2 into 10 to the power 12 කියලා කියන්නේ ඒතර 2 terahertz. ඒක twice තියෙනවනේ. ඒතර බලන්න මේක all together 1 plus 2 ඒතර 3 terahertz කියලා ඔයාලට මේ ආන්සර් එකේම ටක් ගාලා මේක ලියන්න තිබ්බයි. ඉතින් අර powers දදා ඒ ලොකුවට ලියනවට වඩා ඒතර අපේ අර වැඩ එහෙම ලේසි කරගන්න මේ විදිහට prefixes use කරාපුවාම. ඒතර ඕන තැන්වල අපි මේ විදිහට prefixes ඒ පුළුවන් තැන්වල use කරනවා. ඒතර අපිට වැඩ කරන්න ලේසි. හරිද? right. ඊට පස්සේ මෙතන තියෙනවා තව theory එකක් කියලා. Prefixes should always be used before the unit without a space කියලා. දැන් ඒක මම ඉස්සෙල්ලා කිව්වා. දැන් අපි prefixes ඒව use කරද්දී space එකක් තියන්නේ නැහැ. space තියන්නේ units use කරන වෙලාවට different units use කරන වෙලාවට. එතකොට මෙතන example එක විදිහට මම consider කරනවා හිතන්න ඔයාලට තියනවා කියලා nanometer කියන එක nanometer කියලා කියන්නේ මේ බලන්න මේක single word දැන් nano and meter නෙවෙයි. ඒතර මේක ලියන්නේ වුණත් simple n m කියලා එක ළඟ ලියන්න ඕන මෙහෙම. ඊට පස්සේ තව example එකක් ගත්තොත් එහෙම micro second කියලා. එතකොට මේක වා micro s ඔන්න ඔය විදිහට mu s කියලා ලියන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ කතාව තමයි never use two prefixes together. කවදාවත් අපි prefixes දෙකක් එකවර use කරන්නේ නැහැ. මොකක්ද ඒක කියන්නේ මෙන්න මේ වගේ දෙයක් කියන්නේ. දැන් හිතන්න 10 to the power 6 ohms is මේක කොහොමද ලියන්නේ? මේක is written as 1 mega ohm නේ. 10 to the power 6 කියලා කියන්නේ mega ohm. හැබැයි කවුරු ළමෙක් කියන්න පුළුවන් මෙහෙම කියන්න පුළුවන්. 10 to the power 6 ohm කියලා කියන්නේ 10 to the power 3 into 10 to the power 3 ohm නේ. එහෙම එක එයා ආගිව් කරන්න පුළුවන්. ඒතර එයා කියන්න පුළුවන් 10 to the power 3 කියලා කියන්නේ කිලෝනේ. එහෙනම් මෙතන 1 කිලෝ මෙතනත් කිලෝ තියෙනවනේ ආයෙත්. කිලෝ ඕම් කියලා එහෙම ලියන්න පුළුවන් කියලා එහෙම කියන්න පුළුවන්. හැබැයි එහෙම ලියන්න බෑ. ඒකයි කියන්නේ දැන් මෙතන මම බ්‍රැකට්ස් ඇතුලේ හින්දා ලියන්න not written as 1 kilo ohm. හරිද? ඒ විදිහට විතරක් ඒක පේතන ලියාගමු. ඊට පස්සේ අපිට තියෙනවා පල්ලෙහා question set එකක්.
වගේ කෙනෙක් questions වගේක් තියෙනවා rewrite the following values using suitable prefixes කියලා. දැන් මේ question set එක දැන් මෙතන කරාට පස්සේ ඔයාලට හරියටම තේරෙන්න පටන් ගන්නේ ඇයි අපි මේ prefixes use කරන්නේ මොකද්ද මේකේ තියෙන importance එක කියලා. බලන්න මේ 35,000 meters කියන එක අපිට පුළුවන් මෙහෙම කරන්න. අපිට පුළුවන් මේක මෙහෙම ලියන්න නැතුව මේකට 35 මේ තියෙන්නේ 35 into 10 to the power 3 meters right. ඒක මට ලියන්න පුළුවන් 35 මෙතන 10 to the power 3 කියන එකට simple k දානවා. ඒතර 35 kilometers කියලා ලියන්න පුළුවන්. මේ බලන්න 0.002 seconds. ඒතර ඒක මට ලියන්න පුළුවන් 2 into මේ මොනවා 10 to the power minus 3. හරිද? 10 to the power minus 3 seconds. ඒතර 10 to the power minus 3 කියන එකට මොකක්ද අපි දාන්නේ මිලි. simple මිලි second කියලා ලියන්න පුළුවන්. right. එතකොට මෙතන බලන්න මෙතන තියෙනවා 88 800 තව 000 කියලා තියෙනවා. එතකොට ඒක මට ලියන්න පුළුවන් නේද 88.8 into 10 to the power එතකොට කීයක් තියෙනවද මෙතන 369 නේ 9 නාමනේ 10 to the power 9 hertz කියලා ලියන්න පුළුවන්. එතකොට මේක මට ෆයිනල් ආන්සර් එක විදියට මට ලියන්න පුළුවන් මෙතන 10 to the power 9 කියලා කියන්නේ ගිගා capital G එක capital G. එතකොට මට මේක ලියන්න පුළුවන් පල්ලෙන් ලියන්නනේ 88.8 gigahertz කියලා ලියන්න පුළුවන්. right මේක බලන්න මෙතන ඩෙසිමල් එක දැන් මෙතනට තියෙන. එතකොට මේ 3 වගේ එහෙම ගත්තොත් එහෙම අපිට ඒක ලියන්න පුළුවන් 65.5 into 10 to the power 6 right 6ක් නේ ගත්තේ ජූල්. එතකොට මෙතන එනවා 65.5 10 to the power 6 කියලා කියන්නේ mega joules right 65.5 mega joules. දැන් මේ මොකද්ද මේ මෙච්චර වෙලා මේ කරලා තියෙන්නේ මෙච්චර මේ කරලා තියෙන්නේ අර I have rewritten හරි rewritten these following values using suitable prefixes. එතකොට prefixes use කරලා මම අර මේක මේ ගැලපෙන කියන හොඳ කියන suitable එකක් use කරලා තමයි මම ලියලා තියෙන්නේ. මෙතන දැන් 35,000 meters කියන එක වෙනුවට මට පුළුවන් ඒක 35 kilometers කියලා කියන්නේ simply ලියන්න පුළුවන්. අර instead of writing here 5 digits I have used only 2 digits to write 35 kilometers. ඒ විදිහට අපිට අර ලියන digits ගන්න අඩු කරගෙන ලියන්න පුළුවන්. මේ මෙතන දැන් 1 2 3 4 තියෙනවා. හැබැයි මෙතන තියෙන 1යි 2 right මෙතන ගොඩක් තියෙනවා. මෙතන 3 6 9 10 11 තියෙනවා. හැබැයි අපි මෙතන තුනක් යූස් කරලා තමයි මේක ලියලා තියෙන්නේ. බලන්න එක කොච්චර ලස්සනද කියලා මේ දිගට මේක ලියනවට වඩා මේක කොච්චර අර මීනින්ග්ෆුල්ද කියලා බලන්න. දැන් මෙතන තියෙනවා මේ 3 6 8 තියෙනවා 8 digits. හැබැයි අපි මෙතන only using only 3 digits අපි මේක ලියලා තියෙනවා. දැන් මේ පල්ලෙහාක පොඩ්ඩක් ඒක හොඳයි. හරිද? ඒක පොඩ්ඩක් වෙනස් එකක්. දැන් එතන ගත්තොත් අපි මේක කොහොමද ලියන්නේ? බලන්න 10 to the power දැන් මෙතන දැන් අපි යන්න ඕන අපිට 22 මෙහෙම ලියන්න පුළුවන්ද 22 into 10 to the power minus 5 කියලා දාලා එහෙම දැන් මෙහෙම ලියන්න පුළුවන්. හැබැයි අපි මේ 10 to the power minus 5 එකට දාන්න දැන් prefix එකක් නැහැනේ. දැන් අපි තියෙන්නේ අර 3න් 3ට යන්නේ 3/3 නේ. ඒතර ඒ හින්දා අපිට එහෙම ලියලා බෑ. right 10 to the power minus 5 කියලා වගේ දෙයක් ලියලා බෑ. 3න් 3 යන්න ඕන. ඒතර මට ලියන්න පුළුවන් මෙහෙම ලියන්න පුළුවන්. මට ලියන්න පුළුවන් 3ක් විතරක් ගන්නවා මෙතන ඩෙසිමල් එක. ඒතර 0.3ක් ගත්තාම මෙතන 0.22 into 10 to the power minus 3 farad capital F කියලා කියන්නේ farad unit එක. එතකොට මේකට මම ලියන්න පුළුවන් 0.22 10 to the power minus 3 කියලා කියන්නේ මිලි farad. ඔන්න ඔහොම ලියන්න පුළුවන්. තව මේක ලියන්න පුළුවන් විදිහක් තියෙනවා. හොඳ විදිහක් තියෙනවා. ඔයාලට ඕනනම් මේක තුනක් කරන් තවත් තුනක් මෙහෙට යන්න පුළුවන්. ඒතර තව තුනක් ගියොත් එහෙම තව බිඳුවකුත් දාන්න වෙනවා. දැන් ඒ වගේ දේවල් අර පොඩි අර මැත්ස් පාර්ට් එක දැන් මේක අපි මැත්ස් උගන්වන්නේ නැහැ නේ. අනික උගන්වුවොත් ඒක ටික අමාරු දෙයක් නෑ උගන්වනවා. මේ වගේ ලේසි මේ ඩෙසිමල් එක එහාට මෙහාට ගෙනියන එකක් ඔයාලට මේ වෙලාවේ ඒක බෑ කියලා කියන්නේ ඔයා ෆිසික්ස් ක්ලාස් එකකින් ඒක ඉගෙන ගන්න වෙන්නේ නැහැ. ඔයාලට ඇත්තටම ඔයා හොඳම දේ තමයි ඔයා අර පොඩ ඕලෙල් පොතක් පෙරලලා ඒ ටික questions ටික පොඩ්ඩක් ආයෙ කරලා එහෙම නැත්නම් YouTube එකේ එහෙම නැත්නම් වීඩියෝ එකක් හරි බලලා ඔය scientific notation එකෙන් ලියන විදිහ අනම්මන ඒ වගේ මොකක් හරි එහෙ topic එක කියන්නේ ඒ වගේනේ. ඒක පොඩ්ඩක් questions ටිකක් බලන්න ඕන. හරිද? එතකොට අපි මෙතන තුනක් ගිහිල්ලා තවත් තුනක් ගියොත් එහෙම 220 කියලා එන්නේ. but මෙතන එනවා 10 to the minus 6 කියලා. ඒක අපි 6ක් ගියා decimal places. හරිද? F කියලා එන්නේ. එතකොට මෙතන එනවා 220 10 to the minus 6 means microfarad කියලා. දැන් මොකක්ද එතකොට මෙතනින් හොඳ ඒක දැන් මේකද හොඳ පල්ලෙහාකද හොඳ? හරි. ඔයාලට හිතෙන්නේ මොකක්ද හොඳ කියලා? මේකද හොඳ එහෙම නැත්නම් මේ යට එකද හොඳ මොන ආන්සර් එකද මට නම් මගෙන් ඇහුවොත් එimhe කොකද හොඳ කියලා මට නම් මේ දෙකම ඉතින්
දෙකම හොඳයි ඉතින්. ඇයි බලන්න here how many digits 1 2 3 4 5 6. Here how many digits 1 2 3, and here also 1 2 3. So we have written this value, this farad value, using only 3 digits. හැබැයි දැන් කවුරු හරි කැමති නැත්නම් ඩෙසිමල්ස් වලට වගේ කැමති නැත්නම් එයාට පුළුවන් මේ පල්ලෙහා තියෙන විදිහට ලියන්න. එහෙම නැත්නම් එහෙම අවුලක් නැත්නම් මෙතන මේ විදිහට ලිව්වත් ඒක ප්‍රශ්නයක් නැහැ. ඕකේ. ඒ තියරි එතන ඉවරයි. ඊට පස්සේ ඊළඟ තියරි එක තමයි මෙතන මේ තියෙන question set එක බලන්න. එතන මේකෙදි මේ කියන දේ මොන හරි index එකක් තිබ්බොත් if an index is used for a unit with a prefix, the index belongs to the prefix as well කියලා කියනවා. මොකද්ද මේ කියන්නේ මෙහෙම. 1 kilometer square කියලා තියෙනවා කියන්නකෝ. එතන මේක 1 square kilometers කියලානේ අපි කියන්නේ normally English වලින් read කරන්නේ. ඒකේ meaning එක 1 kilometer into 1 kilometer. මේ m මෙතන square කියන එක මේ square කියන එක m වල තිබ්බට මේක k ටත් අදාළයි. ඒකයි මේ කියන්නේ. මේක belongs to the prefix as well කියලා. එතන 1 kilometer into 1 kilometer තමයි තියෙන්නේ. එතන 1 kilo කියන එකට වාට පුළුවන් ඒක 10 to the power 3 කියලා දාන්න. මෙතන kilo කියන එකත් එතන 10 to the power 3 කියලා දාන්න පුළුවන්. එහෙම දැම්මොත් එහෙම 10 to the power 3 into 10 to the power 3 මොකද වෙන්නේ 10 to the power 6 වෙනවා. අර meters into meters squared වෙනවා. හරිද? එතකොට අපි දැන් ඊළඟ example එක කරමු. ඒ විදිහට ඊළඟ example එක ගත්තොත් එහෙම මේ බලන්න. මෙතන දැන් 1 square centimeters කියලා. එතකොට මොකද්ද වෙන්නේ? අර දෙපාරක් ලියන්න. ඒ කියන්නේ 1 centimeter into 1 centimeter කියලා ලියලා සෙන්ටි කියලා කියන්නේ 10 to the power minus 2 right. 10 to the power minus 2 meters තියෙන සෙන්ටි එක අයින් කරපුවාම එතන meters තියෙනවා තාම into 10 to the power minus 2 meters again all together මොකද 10 to the power minus 2 into 10 to the power minus 2 කියලා කියන්නේ 10 to the power minus 4. එතන මේ meters into meters කියලා කියන්නේ එතන meter squared කියලා වෙනවා. හරිද? ඊට පස්සේ ඊළඟට මේකත් අපි කරමු එහෙම 1 square millimeters. එතන 1 millimeter into 1 millimeter මෙතන එනවා මිලි කියලා කියන්නේ 10 to the power minus 3 10 to the power minus 3 meters into 10 to the power minus 3 meters 10 to the power minus 3 into minus 3 10 to the power minus 6 meters into meters meter squared. හරිද? මේ විදිහට ලියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මීට වඩා තව short method එකක් තියෙනවා. ඒතර ඊළඟ examples අපි එහෙම කරමු. මේ බලන්න මෙහෙම කරන්න පුළුවන්. අපිට පුළුවන් මෙතන k කියන එක තියෙනවනේ. ඒතර k කියන්නේ කිලෝනේ. එහෙනම් මට පුළුවන් 10 to the power 3 කියන එක දාලා හැබැයි මේ කිලෝ එකටත් මේ to the power 3 කියන එක අදාළයි නේද? මම මෙතන bracket එකක් දාලා ආයෙත් මම මේකේ third power එක ගන්නවා and අර m to the power 3 කියන එක පැත්තකින් මෙහෙම තියා ගන්නවා. ඒ කියන්නේ meters to the power 3 කියන එක. මේ බලන්න මෙතන 10 to the power 3 into the power 3 කියලා කියන්නේ 3 into 3 9 වෙනවා. ඒ කියන්නේ 10 to the power 9 මෙතන m to the power 3. ඒ කියන්නේ 10 to the power 9 cubic meters තමයි මේකේ ආන්සර් එක වෙන්නේ. ඒක ලේසියි. අර මීට වඩා දිගට ලියන්න නැතුව එහෙම ලේසියෙන් ගන්න පුළුවන්. 1 cubic centimeters. ඒතර ඒක ලියන්නේ කොහොමද? සෙන්ටි කියලා කියන්නේ 10 to the power minus 2. හැබැයි දැන් cube එක ඒකට තියෙනවනේ. ඒතර මෙතන to the power 3 කියලා දාලා අර meters to the power 3 මෙතන ලියනවා. minus 3 times 3 minus 9. ඔන්න ඕක තමයි එතන ආන්සර් එක වෙන්නේ. හරිනේ? හරි ලේසි. හැබැයි ගොඩක් ඉම්පෝර්ටන්ට් දෙයක් දැන් වැඩේ කියන්නේ මේක මේ වගේ දේවල් අර සමහර ළමයි අවුරුද්දක් ගිහිල්ලා ඒ ලෙවල් වල අවුරුද්දක් ගිහිල්ලා ඒ ළමයින්ට හිතා ගන්න බෑ මොකක් හරි ප්‍රශ්නයක් දුන්නොත් එහෙම මේ හරියට හිර කර ගන්නවා. නිකන් රැන්ඩම් නිකන් කනාවට වගේ තමයි එක එක ඉලක්කම් ලියන්නේ. ඒ හින්දා හරියට මේ ඉගෙන ගන්න. හරිද? එතනින් එහෙම ගියාට පස්සේ අපිට මෙතන තියෙනවා තව අලුත් පොඩි තියරි එකක්. මේකෙදි කියන්නේ මේ තව තියෙනවා මේ යුනිට් එකක light years කියලා යුනිට් එකක් තියෙනවා මේ. The unit light years is used to measure very large distances. හරිද? එතකොට මේ light years කියන යුනිට් එකෙන් කරන්නේ මේ ගොඩාක් ලොකු distances measure කරන යුනිට් එකක්. එතකොට ඒකෙදි ඔයාලා අහලා තියෙනවා මේක ගොඩක් ළමයි normally මේක common sense වලට වගේ දන්නවා. සාමාන්‍ය දැනීමට වගේ දන්න දෙයක්. හරිද? ඒකෙදි ඔය light year එකක් කියලා කියන්නේ සමහර ළමයිගෙන් මොකද්ද light year කියන්නේ මොනවද measure කරන්න කියලා අහුවොත් එයාලා කියනවා time measure කරනවා. time නෙමෙයි measure කරන්නේ මේකෙන් measure කරන්නේ distances. හරිද? distances between planets. ඔය light කියන එක ලයිට් එකට ස්පීඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ ලයිට් එකක් එක තැනක ඉඳන් මෙතන මේ A පොයින්ට් එකේ ඉඳන් මෙහෙම යනවා කියන්නකො මෙහෙම B පොයින්ට් එකට. මේ යන්න ටයිම් එකක් යනවා. හැබැයි මේ ගොඩක් පොඩි ටයිම් එකක් යන්නේ. මොකද මේක ලොකු ස්පීඩ් එකක් තියෙනවා. 3 into 10 to the power 8 meters per second. 3 into 10 to the power 8 meters per second කියලා කියන්නේ පොඩ්ඩක් හිතලා බලන්න කොච්චර ලොකු වැලියු එකක්ද කියලා. ඕකේ කොච්චර ලොකු වැලියු එකක්ද කියනවනම් මේ බලන්න 3 into 10 to the power 8 ඒ කියන්නේ 1 2
3 4 5 6 7 8 meters. right? අපි මේක කිලෝමීටර්ස් වලින් ලියුවොත් එහෙම මෙතන මේ තුනක් අයින් කරලා එතකොට එනවා 300,000 නේ 1 2 3 4 5 හරිද කිලෝමීටර්ස් කියලා. ඒ කියන්නේ කිලෝමීටර් ලක්ෂ 3ක්. ඒ කියන්නේ එක සෙකන්ඩ් එකකට ලයිට් වලට යන්න පුළුවන් කිලෝමීටර් ලක්ෂ 3ක්. 3 into 10 to the power 8 meters per second. ඒ කියන්නේ එක සෙකන්ඩ් එකකට තමයි මේ ගාන යන්නේ. ඒතර එක සෙකන්ඩ් එකකට කිලෝමීටර්ස් වලින් එක සෙකන්ඩ් එකකට per second 3 lakhs kilometers යනවා. ලොකු ඩිස්ටන්ස් එකක් හරිද? ඒතර එහෙමනම් ඔය ලයිට් එකක් කියලා කියන්නේ එක සෙකන්ඩ් එකකට එච්චර යනවනම් එක ඉයර් එකකට කොච්චර යනවද? කොච්චර ඩිස්ටන්ස් එකක් යනවද? ඔක අපිට ගන්න පුළුවන් මෙහෙම. ඒක ලේසියෙන්ම ගන්න පුළුවන්. අපිට පුළුවන් ඩිස්ටන්ස් එක දැන් වෙලොසිටි එක දන්නවනේ. එහෙම නැත්නම් අපි දන්නවා ස්පීඩ් එක. ස්පීඩ් කියලා කියන්නේ මොකද්ද? ස්පීඩ් කියලා කියන්නේ ඉක්වේෂන් එක distance divided by time කියන එකනේ. එතකොට distance කියන්නේ මොකද්ද? speed into time. එහෙනම් අපිට පුළුවන් මෙතන ලියන්න ඉක්වේෂන් එකක් distance කියලා කියන්නේ speed into time කියලා. ස්පීඩ් එක මොකද්ද දාන්න ඕන? මෙතන මේ light speed එක දාන්න ඕන. light speed එක එතකොට 3 into 10 to the power 8 meters per second වෙනවා multiplied by time එක දාන්න ඕන. ඒක time දාන්න ඕනේ number of seconds in 1 year කියන එක. පැයකට කියන්නේ එක hour එකකට seconds කීයක් තියෙනවද? minute එකකට 60 seconds. එතකොට 60 minutes තියෙනවා 1 hour එකකට. එතකොට 1 hour එකකට මෙන්න මේ amount එක තියෙනවා. 1 hour එකකට 60 into 60 seconds තියෙනවා. එතකොට ඕක normally මේ ළමයි ඔයාලා පාඩම් කරගන්න නිකන් 60 into 60 කියලා කියන්නේ 3600 seconds තියෙනවා in 1 hour. හරි. එතකොට ඕක day එකකට ගත්තොත් එහෙනම් කොච්චර තියෙනවද? day එකකට ගත්තොත් ඒක 24 වලින් multiply කරන්න ඕනේ. එතකොට මෙන්න මෙතන තියෙනවා day එකක seconds ගාන. එතකොට ඕක අපි year එකකට බලනවා නම් 365 වලින් multiply කරොත් එහෙනම් අපිට එනවා අර year එකට තියෙන total seconds ගාන. හරිද? මම මෙතන simple s අකුර දැම්මේ. මෙන්න මේ s එකයි මෙතන මේ s minus 1 එකයි cancel වෙනවා. ඔයාලත් එහෙම cancel කරලා පෙන්නන්න. එතන මෙතන final answer එක එන්නේ මේක multiply කරාට පස්සේ cal එකේම හරි ගහලා බලන්න පුළුවන්. මෙතන එනවා 9 460 800 ගොඩක් ලොකු වැලියු එකක් එන්නේ triple zeros ආයෙ triple zeros meters කියලා තමයි එන්නේ අන්තිමට මේ m එකනේ ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට මේ ඔන්න ඔය distance එක මෙන්න මේ වගේ ලොකු distance එකක් travel කරනවා light within 1 second. හරිද? එතකොට මේක තමයි ඒ value එක. එතකොට ඕකේ මේ distance එක ඇත්තටම light year වලට symbol එකක් තියෙනවා. symbol එක තමයි light year වලට symbol එක 1 දැන් 1 light year නේ මේ තියෙන මේ amount එක. එතකොට 1 ly simple l simple y. එතකොට මේ 1 ly කියලා මේ වගේ ලියද්දි බලන්න දැන් මෙතන 1 1 කියලා නිකන් දෙකම එක වගේනේ. ඒ හින්දා ඔයාලා මේ A level වලදී l එක ලියද්දි මෙන්න මේ විදිහට l එක ලියන්න පුරුදු වෙන්න. හරිද? නිකන් ඉරි කැල්ලක් ගහන්න එපා. දැනටත් මෙහෙම ලියනවා නම් අවුලක් නැහැ. එතකොට 1 light year equal මෙන්න මේ amount එකට. ඊට පස්සේ අපිට තියෙනවා මේ units කියන section එකේ තව එක unit එකක් තියෙනවා. මේක එහෙම ලොකුවට use වෙන එකක් නෙවෙයි. අතරම ඔය මේ use unit එකට කියන්නේ අපි angstrom කියලා කියන්නේ. මේ angstrom කියන unit එක it is used to measure very small distances like distances between atoms. හරිද? ඒතකොට ඒකෙදි ඔයාලට මේ වෙලාවේ දැනගන්න ඕන දේ එකම දේ ඇවිල්ලා මොකද්ද මේකේ multiple එක කියලා symbol දැන් 1 angstrom කියන එක 1 angstrom කියන එක ලියන්න. ඒ කියන්නේ symbol එක 1a angstrom නේ. ඒතකොට capital A වලට උඩින් මෙන්න මේ විදිහට dot එකක් තියන්න ඕන. එතකොට තමයි ඒකේ symbol එක වෙන්නේ. ඒතකොට angstrom එකේ symbol එක. ඕක equal වෙන්නේ meters වලින් නම් 10 to the power minus 10 meters වලට. ඒ කියන්නේ පොඩි distances. ඒ කියන්නේ මේක ගොඩක් වෙලාට use කරන්නේ මෙන්න මේ ඇත්තට මේ distances between atoms ඒ වගේ දේවල් measure කරන්න. එතකොට ඒ වගේ දේවල් කරන ඒ කියන්නේ chemistry ඒ පැත්තේ ඉන්න scientist ලා හැම ඒ distances කියද්දි මේ වගේ 10 to the power minus වලින් එහෙම කියන්නේ නැහැ. ඒක වදයක් නේ. එතකොට angstrom 2 angstrom 3 angstrom ඒ විදිහට කියනවා. එතකොට අර හරිම ලේසියෙන් අපිට calculation එකකම තියෙනවා නම් එහෙම 1 angstrom plus 2 angstrom equal 3 angstrom කියලා එහෙම ලියන්න පුළුවන්. හරි. එතකොට unit section එක උතනින් ඉවරයි. දැන් lesson එකේ නම units and dimensions. units ඉවරයි. ඊට පස්සේ දැන් dimensions තමයි පටන් ගන්න තියෙන්නේ. ඊට කලින් අපි highlight කරන්න ඕන words ටික පොඩ්ඩක් ආයෙ පිළිවෙලට බලාගෙන යමු. එතකොට ඔයාලා මේ තීරය ඉස්සරහට කරගෙන යද්දි මම අදාළ තැන්වල ලියපු විදිහට ඒ ටික කම්ප්ලීට් කරගෙන යන්න ඕනේ. අපි පොඩ්ඩක් මුලින් ඉඳන් අර highlight කරපු දේවල් ටික චුට්ටක් බලාගෙන යන්. මුලින්ම මෙන්න මෙතන physical quantities කියන එක highlight කරගන්න. ඊට පස්සේ මෙතන
මැග්නිටියුඩ් කියන එක highlight කරගන්න, unit කියන එක highlight කරගන්න. ඊට පස්සේ මෙතනින් පල්ලෙහාට ආවොත් එහෙම මෙතන මොනවත් ආයෙ වෙන නැහැ. ආයෙ තියෙන්නේ ඔයාලට මෙන්න මෙතන SI කියන එක highlight කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා basic fundamental කියන එක highlight කරගන්න. ඊට පස්සේ base units කියන එක highlight කරගන්න. ඊට පස්සේ මෙතනට ගියාට පස්සේ ඔයාලට තියෙනවා supplementary quantities කියන එක highlight කරගන්න. supplementary units කියන එකත් highlight කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා derived quantities කියලා එක highlight කරගන්න ඕනේ. ඊට පස්සේ next page එකේ ඔයාලට තියෙනවා මෙන්න මේ small gap කියන එක highlight කරගන්න. ඊට පස්සේ මෙතනින් පල්ලෙහාට එහෙම වෙන මොනවත් නැහැ. මෙතන without space කියන එක highlight කරගන්න. ඊට පස්සේ light years කියලා අනේ මෙතන මේ ටික කරේ. ඔන්න light years කියන එක highlight කරගන්න පුළුවන්. ඊට පස්සේ එහා පැත්තට ගියාට පස්සේ angstrom කියන එක highlight කරගන්න. ඔය ටික තමයි main දේවල් ඔයාලා මතක තියාගන්න ඕනේ. ඊළඟ lesson එකට යන්න කලින් ඔය කියන දේවල් ටික වැඩිපුර මතක තිබ්බනම් හොඳයි. ඊටු හැමදේම මතක තියාගන්නත් ඕන. ඒ කාලෙත් එක්ක ඔයාලගේ පාඩම් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ අපි පටන් ගමු dimensions.